ව්‍යාපාර අධ්‍යයනයේ විෂය වෙනුවෙන් සිද්ධි අධ්‍යයන ප්‍රශ්න සඳහා පිළිතුරු නිවරදිව ගොනු කරන ආකාරය. නිවරදිව පිළිතුරු නිර්මාණය කරන ආකාරය පැහැදිලි කර දෙන වැඩසටහනක පළමුවැන්නයි මේ. විශේෂයෙන් මේ සිද්ධි අධ්‍යයන ප්‍රශ්න සඳහා පිළිතුරු නිර්මාණය කර දීම පිළිබඳව ඔබට පැහැදිලි කර දෙන්නට හේතුවේ උසස් පෙළ ව්‍යාපාර අධ්‍යයනය විෂය හදාරන බොහෝ සිසුන්ට ඒ පිළිබඳ පැහැදිලි අවබෝධයක් නැති බව පෙනී යන නිසා. මොකද තවදුරටත් අපේ රටේ බහුතර සිසුන් ප්‍රමාණයක් මේ විෂය ඉගෙන ගන්න, ව්‍යාපාර අධ්‍යයන විෂය ඉගෙන ගන්න සිසුන් විෂය කටපාඩම් කිරීමේ තත්යකට පත් වෙලා තියෙනවා. ඒතර සිද්ධි අධ්‍යයන ප්‍රශ්න කියලා කියන්නේ එහෙම විෂය කටපාඩම් කරගෙන ගිය දරුවෝ විභාගයේදී ප්‍රධානම වශයෙන් අපහසුතාවයට පත් වෙන තැන. ප්‍රධානම වශයෙන් අපහසුතාවයට පත් වෙන තැන. මොකද විෂය කරුණු කටපාඩම් කරගෙන ගිහලා මේ සිද්ධි අධ්‍යයන ප්‍රශ්න වලට පිළිතුරු ලියන්න බෑ. ඔබ බොහෝ දෙනෙක් අවධානය යොමු නොකරපු කරුණක් මුලින්ම ඔබට පැහැදිලි කර දෙන්න ඕනි. ඒ තමයි විෂය නිර්දේශයේ තියෙනවා විෂය නිර්දේශය ඉගැන්වීමේ අභිමතාර්ථ කියලා. හරි, ඒ වගේම විෂය ඉගෙනීමේ පරමාර්ථ learning objectives කියලා જાතියක් තියෙනවා. එතකොට මේ පරමාර්ථ නැත්නම් ඉගෙනුම් පරමාර්ථ ඉටු වෙන විදිය මැන දැක්වීම සඳහා තමයි ව්‍යාපාර අධ්‍යයනයේ ප්‍රශ්න පත්‍රයත් හැදෙන්නේ අනෙක් උසස් පෙළ ප්‍රශ්න පත්‍ර වගේම. එතකොට මේක ඇතුලේ තියෙනවා ඔය ඉගෙනුම් පරමාර්ථය ඇතුලේ එක එක විෂයකකල තියෙනවා දෙන ලද සිද්ධියක් ඇසුරෙන් පැහැදිලි කිරීම. දැන් උදාහරණ තමයි රක්ෂණ මූලධර්ම ගත්තොත් දෙන ලද සිද්ධියක් ඇසුරෙන් රක්ෂණ මූලධර්ම පැහැදිලි කිරීම. එතකොට රක්ෂණ මූලධර්ම පිළිබඳ අපිට සිද්ධාන්ත දැනුම theory knowledge එක තියෙන්න ඕනේ. නමුත් ඒක සිද්ධියකට apply කළොත් ඒකට අපි පිළිතුරු ලියන්න මේ දැනුම උපයෝගී කරගන්න ඕනේ කොහොමද කියන එක හරියටම ඉගෙන ගන්න ඕනේ. මොකද අපිට හිතෙන විදිහට පිළිතුරු ලියන්න බෑ. දැන් සාමාන්‍ය ව්‍යුහගත ප්‍රශ්නයකට අපි පිළිතුරක් ලියන්න කිව්වොත් අපි හිතමු මේක විෂය කරුණු 8ක් තියෙනවා කියලා. එතකොට අපි විෂය කරුණු 4ක් ඇහුවොත් 4ක් ලිව්වම අපිට ලකුණු ලැබෙනවා. නමුත් මේ සිද්ධි අධ්‍යයන ප්‍රශ්න වල එහෙම නැහැ. හරි, අපිට පිළිතුරු සපයන්න තියෙන නිදහස අතිශය සීමා සහිතයි. එතකොට මේ සිද්ධිය තුලින්ම අපි විෂය කරුණු අරගෙන ඒවා උකහාගෙන අපි නිවරදිව මේ පිළිතුර නිර්මාණය කරන්න ඕනේ. හරි, මේක මම ඔයාලට මේ සිද්ධි අධ්‍යයන ප්‍රශ්නයක් සාකච්ඡා කරන ගමන්ම පැහැදිලි කරන්නම්. එතකොට තමයි මේක වඩා හොඳින් අවබෝධ වෙන්නේ. ඉස්සෙල්ලාම ඔයාලා දැනගන්න ඕනේ මේ සිද්ධි අධ්‍යයන ප්‍රශ්නයක් නැත්නම් case study question එකක් කියන්නේ මොකක්ද කියලා. ඒ තමයි ඔබ ඉගෙනගත්ත විෂය කරුණු දෙන ලද සිද්ධියක් ඇසුරෙන් ඇගීමට ලක් වෙන ප්‍රශ්න. ඔබ ඉගෙන ගන්නා වූ විෂය කරුණු දෙන ලද සිද්ධියක් ඇසුරෙන් ඇගීමට ලක් වෙන ප්‍රශ්න තමයි සිද්ධි අධ්‍යයන ප්‍රශ්න. එතකොට විශේෂයෙන් මතක තියාගන්න ගත වූ 2024 පේපර් එකේ විභාග ප්‍රශ්න පත්‍රයේ පළවෙනි ප්‍රශ්නය, දෙවෙනි ප්‍රශ්නය සහ කළමනාකරණය විෂය කරුණු වලින් අහපු පස්වෙනි ප්‍රශ්නය කියන ප්‍රශ්න තුන. පළවෙනි ප්‍රශ්නය, දෙවෙනි ප්‍රශ්නය සහ පස්වෙනි ප්‍රශ්නය කියන ප්‍රශ්න තුනම සිද්ධි අධ්‍යයන ප්‍රශ්න. ඒවට හිමි වෙච්ච මුළු ලකුණු සංඛ්‍යාව ලකුණු 60යි. එක ප්‍රශ්නයකට ලකුණු 20 ගානේ මුළු ලකුණු සංඛ්‍යාව 60යි ප්‍රශ්න තුනට. ඒතර පළවෙනි ප්‍රශ්නය ගත්තොත් පළවෙනි පාඩම වෙනවා කියලා හිතන්න එපා. හරි? පළවෙනි ප්‍රශ්නය පළවෙනි පාඩමේ කොටස් තමයි වැඩිපුර තියෙන්නේ. ඊට අමතරව සමහරට 4 එකතු කරනවා, 5 එකතු කරනවා, තව ඒවත් එකතු කරනවා. දැන් 2024 දී නම් 13 වෙනි ශ්‍රේණියේ තියෙන මූල්‍ය කළමනාකරණය, අලෙවි කළමනාකරණ වගේ දලුත් එහෙම කරලා තියෙනවා. පොඩි විදියට ටච් කරගෙන ගිහිල්ලා තියෙනවා. හරි? එතකොට මේ සියල්ල ගැන හොඳ අවබෝධයක් ඇතුව තමයි අපි මේ වගේ ප්‍රශ්නයකට පිළිතුරු ලියන්න ඕනේ. මොකද අවසානයේ විභාගයේ කිට්ටු වෙනකොට ඔයාලා පිළිතුරු ලියනකොට 1 ඉඳලා 18 දක්වා සෑම විෂයකකයක්ම අස්සක් මුල්ලක් නැර හොඳට ඉගෙනගෙන තියෙන්න ඕනේ. හොඳයි. දැන් අපි කෙලින්ම පළවෙනි ප්‍රශ්නේ විදියට මම තෝරාගත්තේ 2024 විභාගයේ. ඒ කියන්නේ ගත වූ 2024 විභාගයේදී ඉදිරිපත් වෙච්චි ව්‍යුහගත රචනා ප්‍රශ්න පත්‍රයේ ඉදිරිපත් වෙච්චි පළවෙනි ප්‍රශ්නය. හරි? දැන් මේකට අදාළ සිද්ධිය අපි හොඳින් විමර්ශනය කරමු. හරි? දැන් හොඳින් මෙන්න මේ සිද්ධිය මාත් එක්ක කියවමු. අමන්දා ෂණික ආහාර අලෙවි සැලක හිමිකරු මෙන්ම කළමනාකරුද වේ. මේ හැම වචනයක්ම ඉදිරියේදී ප්‍රශ්න වලට පිළිතුරු නිර්මාණය කරනට ඕන වෙනවා. හොඳද? අමන්දා ෂණික ආහාර අලෙවි සැලක හිමිකරු මෙන්ම කළමනාකරුද වේ. ඇය විසින් මාර්ගගත ක්‍රමය කියන්නේ ඔන්ලයින් කියන එක, විද්‍යුත් වාණිජ්‍ය යටතේ කියන එක, මාර්ගගත ක්‍රමය මගින් ඇනවුම් බාරගෙන සෞඛ්‍ය සම්පන්න කාබනික ආහාර අලෙවි කරනු ලැබේ. කෙසේ වුවත් රටේ ඇති වූ ආර්ථික අස්ථායීතාවය
විදේශීය වරලත් ආයතන වලින් ඇති වූ තරඟය සහ ප්ලාස්ටික් ඇසුරුම් සඳහා වූ නීතිමය සීමා හේතුවෙන් කරුණු ගොඩක් කියනවා. හේතු කීපයක් කියනවා. හේතුවෙන් කාබනික ආහාරවල විකුණුම් පරිමාව අඩු විය. එහි ප්‍රතිඵලයක් ලෙස සමහර සේවකයන්ගේ සේවය නවතාලීමට අය තීරණය කළාය. හරි. දැන් බලන්න මේක ඇතුලේ අලෙවිකරණයේ ප්‍රශ්න එන ඒවා කොටසකුත් දාලා තියෙනවා. මානව සම්පත් කළමනාකරණය වල ඉස්සරහ දිගන ගන්න කොටසකුත් දාලා තියෙනවා. ඒ කියන්නේ මේ සිද්ධිය ඇතුලේ විෂය එකක ගණනාවකට අදාළ විෂය කරුණු ගැබ් වෙලා තියෙනවා. හරි. දැන් එතකොට මේකේ පළවෙනි කොටස. හැම ප්‍රශ්නයක්ම උපකොටස් 5කින් හැදෙනවනේ. එතකොට පළවෙනි උපකොටස. මේකත් නැවත කොටස් වලට කැඩෙනවනේ නේද? අයන් උපකොටස සහ ආයන් උපකොටස කියලා. හරි. දැන් මේ ව්‍යුහගත ප්‍රශ්නය පත්‍රයේ ප්‍රශ්න වලට පිළිතුරු ලියනකොට තියෙනවා අඳුන ගන්න ඕන වචන ටිකක්. ඒ වචන ටිකට ගැළපෙන විදිහට තමයි අපි පිළිතුර ගොනු කරන්න ඕනේ. එතන අපි පිළිතුරු ලියන්නේ කොහොමද කියන එක තීරණය කරන්නේ ප්‍රශ්න රටාව අනුව. ව්‍යාපාර අධ්‍යයන විභාග ප්‍රශ්න පත්‍රයේ ව්‍යුහගත ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න රටා 7ක් තියෙනවා. මේ ඔයාලා දන්නේ නැත්නම් විභාගයට අනේකට ටිකක් අවධානමක් තියෙනවා. හොඳද? එතකොට මේ ප්‍රශ්න රටා 7 මොන ක්‍රමයකටද මේ ප්‍රශ්නේ ආවේ කියන එක හඳුනා ගන්න ඕනේ. එතකොට මේ රටාවට ගැළපෙන විදිහට තමයි පිළිතුර ලියන්නේ. නමුත් පිළිතුර ලියන්න කලින් මේ පිළිතුර ඇතුලේ අන්තර්ගත වෙන්න ඕනේ මොනවද කියන එක තමයි සක්‍රීය පදයක තියෙන්නේ. හරි? මේවා අඳුන ගන්න ඔයාලා පුළුවන් වෙන්න ඕනේ. හරි? රයිට්. එතකොට මෙන්න මේ පළවෙනි ප්‍රශ්නේ පළවෙනි කොටස අපි අරන් බලමු. හරි? පළවෙනි කොටස. හරි. මේක කියනවා මෙහෙම. අමන්දාගේ ව්‍යාපාරය මේ කියන්නේ අමන්දාගේ ව්‍යාපාරයනේ. අමන්දාගේ ව්‍යාපාරය අයත් වන්නේ හරි මේ වචන හරි වැදගත්. අයත් වන්නේ කුමන නිෂ්පාදන අංශයටද? කුමන නිෂ්පාදන අංශයටද? හරි. ඔන්න ඔක තමයි මේකේ තියෙන ප්‍රධානම යෙදුම. හරි. කුමන නිෂ්පාදන අංශයටද? හරි. ඊට පස්සේ අපි කියන්න ඕන මොන නිෂ්පාදන අංශයටද? එතකොට ආයන්න කියලා කැඩෙනකොට ආයන්නට ලකුණු 2යිනේ. ඒකේ තව කොටසක් තියෙන නිසා මේකේ කුමන නිෂ්පාදන අංශයටද කියන එකට දුන්නා ලකුණු 1ක්. ඔන්න ඊළඟට තර්කන හැකියාව ඕනේ. මේ સિદ્ધාන්ත දැනුම ඒකෙම ප්‍රශ්නේ මේ කොටසේ ඊළඟ එක තර්කන හැකියාව. ඒකේ අහනවා හොඳද? ඔබේ පිළිතුරට හරි ඔබේ පිළිතුරට හේතුවක් ඉදිරිපත් කරන්න. ඔන්න වැඩේ. හරි? එතකොට මොන නිෂ්පාදනාංශයටද කියලා අපිට ෂේප් වෙලා යන්න බෑ. හරි? ඒකට ලකුණක් දුන්නට පස්සේ එහෙම කියන්න හේතුවකුත් අහනවා. හරි? දැන් බලන්න මේ පළවෙනි කොටසේ ආ කොටසේ ප්‍රශ්නේ නැවත උපකොටස් දෙකකටනේ ඇවිල්ලා තියෙන්නේ. කඩලා නැහැ. නමුත් ඒක ඇතුලේ දෙකක් තියෙනවා. ඒතකොට ලකුණු බෙදෙනවා. නිෂ්පාදනාංශය නම් කරනකොට ලකුණයි හේතුවක් දක්වනකොට ලකුණයි. තේරුණානේ? හරි. එතකොට දැන් මෙන්න මෙතන තමයි අල්ලගන්න ඕන තැන. හරි? හරි. අමන්දාගේ මේ ව්‍යාපාරය අයත්තන්නේ මේ කුමන නිෂ්පාදනාංශයටද කියලා අහනවා. එතකොට අපි ව්‍යාපාර වර්ග කරනකොට යොදා ගන්න පදනම් පිළිබඳ સિદ્ધාන්ත දැනුමක් අරන් තියෙනෝනේ. ව්‍යාපාර වර්ග කිරීමේදී යොදා ගන්න පදනම් පිළිබඳ ඔබගේ સિદ્ધාන්ත දැනුමක් තියෙනවා. එතකොට එක පදනමක් තමයි නිෂ්පාදන අංශ අනුව වර්ග කරනවා. නිෂ්පාදන අංශය නැත්තම් නිෂ්පාදන මූලය අනුව වර්ග කරනවා. ඊළඟට නිෂ්පාදනයේ ස්වභාවය අනුවත් වර්ග කරනවා. හරි? දැන් ඔයාලා තිතටම අල්ලගන්න මේ අහන්නේ නිෂ්පාදනයේ ස්වභාවය අනුව නෙවෙයිනේ. කුමන නිෂ්පාදන අංශයටද? ඒ කියන්නේ මෙන්න මේ නිෂ්පාදන අංශ අනුව කරන වර්ගීකරණයේ තියෙන කොටස් තුනෙන් මොන නිෂ්පාදන අංශයටද මේක අයත් වෙන්නේ කියලා තමයි අහන්නේ අමන්දගේ ව්‍යාපාරය. ඒතොර නිෂ්පාදනයේ ස්වභාවය අනුව වර්ග වෙනීදී ඔයාලා දන්නවා ප්‍රාථමික නිෂ්පාදන ව්‍යාපාර තියෙනවා නේද? ද්විතීක ව්‍යාපාර තියෙනවා, තෘතීක ව්‍යාපාර තියෙනවා. ඒ නිෂ්පාදනයේ ස්වභාවය අනුවනේ. දැන් මෙතන අහනවා කුමන නිෂ්පාදන අංශයටද? එහෙනම් නිෂ්පාදන අංශ අනුව වර්ග වෙන්නේ කෘෂිකාර්මික අංශය තියෙනවා, කර්මාන්ත අංශය තියෙනවා, සේවා අංශය තියෙනවා. ඔය තුනෙන් එකට තමයි යන්න ඕනේ. මේ පැත්තට යන්න එපා. හරි? නිෂ්පාදන අංශ අනුව මේ තුනෙන් එකට යන්න ඕනේ. ඒක අල්ලගන්නේ කොහොමද? අමන්දා ශනික ආහාර අලෙවිසලක හිමිකරුමෙන්ම කළමනාකරුද වේ. ඇය විසින් මාර්ගගත ක්‍රමය මගින් ඇනවුම් බාරගෙන සෞඛ්‍ය සම්පන්න කාබනික ආහාර අලෙවි කරනු ලැබේ. ඔන්න මේ සිද්ධියට පිළිතුර ගන්න ඕන වාක්‍ය.
ඇනවුම් බාර ගන්නවලු මාර්ගගත ක්‍රමේ සෞඛ්‍ය සම්පන්න ආහාර අලෙවි කරනු ලබනවා. එහෙනම් මේක ඇතුලේ නිෂ්පාදනයක් ගැන කියන්නේ නැහැ. හොඳට මතක තියාගන්න. මේක ඇතුලේ කිසිම නිෂ්පාදනයක් ගැන කියන්නේ නැහැ. එහෙමනම් කෘෂි කාර්මික අංශයට යන්නත් බෑ, කාර්මික අංශයට යන්නත් බෑනේ, කර්මාන්ත අංශයට යන්නත් බෑනේ. අලෙවි කරනවා කියන්නේ විකිණීම, ඒක යන්නේ සේවා අංශයට. එහෙනම් පළවෙනි එකට පිළිතුර වෙන්න ඕනේ සේවා අංශයට. හරිනේ? සේවා අංශයට. හරි? එතකොට ඒකට ලකුණු 1යි. එකෙන් දෙකෙන් 1යි දුන්නේ ඈ. ඊට පස්සේ එහෙම නම් කිරීමට හේතුවක් දක්වන්න. ඔන්න ඔය ගොඩක් අය වරද්ද ගන්න තැන. හරි? දැන් සේවාංශයට කිව්වම හේතු කියනකොට සේවාවල ලක්ෂණ තමයි කියන්නේ. හරි? දැන් කවුරු හරි මේකට පිළිතුරු ලිව්වනම් හොඳද? භෞතික පැවැත්මක් නොමැති වීම නැත්නම් අස්පෘශ්‍ය වීම, වෙන් කළ නොහැකි වීම, රැස් කර තැබිය නොහැකි වීම නේද? විවිධත්වයක යුතුවේ මේවා උත්තර වැරදි. ඒකේ මාකින්ස්කි එකෙන් පැහැදිලිවම තිබුණා සේවාවල ලක්ෂණ වලට ලකුණු නොදෙන්න. ඒතර ලකුණු දෙකෙන් එකයි එන්නේ, ඉතිරි ලකුණු නැති වෙලා යනවා. එහෙනම් මෙතන අහන්නේ බලන්නකෝ හේතුවනේ අහන්නේ ලක්ෂණේ නෙවෙයිනේ. ඔය කියන්නේ සේවාවල ලක්ෂණ වල ඉගෙන ගත්ත ලක්ෂණ. ඒවා මෙතෙන්ට පාවිච්චි කරන්න බෑ. එහෙනම් මේකට හේතුවක් එන්නේ මොකද්ද කියන එක අපි කියන්න ඕන. මොකද්ද? ඇය කරන්නේ ආගන්තුක සත්කාර සේවා ඉටු කරනවා මොනවද? කාබනික ආහාර අලෙවි කරලා. නේ? ඒක ක්‍රියාවක්. සේවා කියන්නේ ක්‍රියාවක් එන්න ඕනේ. එක් පාර්ශවයක් තවත් පාර්ශවයක් වෙත සිදු කරනු ලබන ක්‍රියාවක් හෝ ක්‍රියාකාරීත්වයක් නේ. එසා මෙතන වෙන්නේ ආහාර අලෙවි කිරීම කියන ක්‍රියාව කරලා ආගන්තුක සත්කාර සේවා ඉටු කරනවා. හරි? අන්න එතකොට ආහාර ද්‍රව්‍ය අලෙවි කිරීම මගින් කාබනික ආහාර අලෙවි කිරීම මගින් ආගන්තුක සත්කාර සේවා ඉටු කරන නිසා මේ සේවාවක් ලෙස සැලකයි. ඕකට තමයි ලකුණක් දුන්නේ. හරි? දැන් මම ඔයාලට මේක ප්‍රශ්න ඔයාලා ළඟ ඇති, විභාග ප්‍රශ්න ඇති හරියට ඉගෙන ගන්න දරුවෙක් නම් නේද? ඒවට පිළිතුරු ලියන ක්‍රමවේදය පැහැදිලි කර දෙන්න තමයි මම උත්සාහ කළේ. හරි? හරි. එතකොට ඔයාලා 2024 විභාග ප්‍රශ්න පත්‍රය හොයාගන්න. ඒකත් ළඟ නැත්තම් ඔයාලගේ ඉගෙනුම් ක්‍රියාවලිය මොනවද ගැටලුවක් තියෙනවා. හරිද? ඒතර ඒකේ පළවෙනි ප්‍රශ්නේ අරගෙන බලන්න. අවශ්‍ය නම් මේ පිළිතුරු ලියා ගන්න. හරි? හරි. පස්සේ ප්‍රශ්නේ අරගෙන බලන්න. හරි? මම ඔයාලට මේක පැහැදිලි කර දීම තමයි මගේ මුඛ්‍ය අරමුණ. හා එහෙනම් ඔන්න බලන්න පළවෙනි ප්‍රශ්නේ පළවෙනි කොටස අයන්න. අමන්දාගේ ව්‍යාපාරය අයත් වන්නේ කුමන නිෂ්පාදන අංශයටද? හරි? ඔබේ පිළිතුරට හේතුවක් දක්වන්න. එතකොට සේවා අංශයට ලකුණු 1යි. හරි? සේවා අංශයට ලකුණු 1යි. ඊට පස්සේ හේතුවක් දක්වන්න. ආහාර ද්‍රව්‍ය වෙළඳාම මගින් නේද? එතකොට මෙහා කාබනික ආහාර අලෙවි කරනවා කියනවනේ. ඒ කියන්නේ ආහාර ද්‍රව්‍ය වෙළඳාම මගින් ආගන්තුක සත්කාර ඉටු කරන නිසා. මතක තියාගන්න මෙතන කාබනික ආහාර අලෙවි කරනවා. හරි? එතකොට ආහාර ද්‍රව්‍ය අලෙවි කරනවා කියන එක කියන්න ඕනේ. ඒක ක්‍රියාවක් නේ. ඒතර ආහාර ද්‍රව්‍ය අලෙවි කරලා ආගන්තුක සත්කාර සේවාව ඉටු කරනවා නේ. එහෙනම් ඔන්න හේතුව වෙන්න ඕනේ ආහාර ද්‍රව්‍ය වෙළඳාම මගින්. ආහාර ද්‍රව්‍ය වෙළඳාම මගින් ආගන්තුක සත්කාර ඉටු කරන නිසාය. ආහාර ද්‍රව්‍ය වෙළඳාම මගින් ආගන්තුක සත්කාර ඉටු කරන නිසාය. ආහාර ද්‍රව්‍ය වෙළඳාම මගින් ආගන්තුක සත්කාර ඉටු කරන නිසාය. හරි. ඔන්න බලන්න එතන එතකොට වැරදීමේ ඉඩක් තියෙනවා නේ. හේතුව කියන එකේදී තමයි ටිකක් වරදින්න ඉඩ තියෙන්නේ. ඒ වගේම නිෂ්පාදනාංශය කියන එකත් හරියට අල්ලගත්තේ නැත්නම් නිවැරදි උත්තරයට එන්න බැරි වෙනවා. ඊට පස්සේ බලන්න මේකේ ආ කොටසදී කියනවා ව්‍යාපාරයේ මේ ව්‍යාපාරය අමන්දගේ ව්‍යාපාරයේ බලන්න මෙතනත් වැදගත් වචනයක් තියෙනවා. හිමිකාර කළමනාකරු ලෙස. හරි? මේක නියම ප්‍රශ්නයක්. මේක නියමම විභාග ප්‍රශ්නයක්. ව්‍යාපාරයේ හිමිකාර කළමනාකරු ලෙස අමන්දාට ඇති වාසි දෙකක් සහ අවාසි දෙකක් සඳහන් කරන්න. අන්න සඳහන් කරන්න, නම් කරන්න, දක්වන්න මොනවාද කවරේද කිව්ව පොයින්ට් ෆෝම් එකෙන් 1 2 කියලා එන්න ඕන පිළිතුරු. හරි? එතන වාසි දෙකක් එන්න ඕන, අවාසි දෙකක් ඕන. දැන් ඉතින් ප්‍රශ්නේ තමයි මොකද්ද මෙතන ඉගෙන ගත්ත સિદ્ધාන්ත කරුණ. තේරුණාද? මේ ප්‍රශ්නෙට පිළිතුරු ලියන්න ඔයාලා ඉගෙන ගත්ත තීරි කරුණ මොකද්ද? સિદ્ધාන්ත කරුණ මොකද්ද? මේකේ මොන ව්‍යාපාරයද මොනවද නැහෙනි? මෙන්න මෙතනින් තමයි ඔයාලා හිතන්න ඕනි. හරි? මම ඔයාලට කියනවානේ විභාග ප්‍රශ්නවලදී විෂය දැනුම විතරක් නෙවෙයි තර්කණයක් යවම ඉන්නවා, සංශ්ලේෂණයක් යවම ඉන්නවා, විශ්ලේෂණයක් යවම ඉන්නවා කියලා. හරි? දැන් මේ පුළුල් විශ්ලේෂණය කරපු සිද්ධියක් ඇසුරෙන් හරි ඔයාලට සංක්ෂිප්ත කරලා උත්තර ලියන්න පුළුවන්ද කියන එක මේ බලන්නේ. හොඳේ? මෙන්න මෙතන වචනයක් තියෙනවානේ හිමිකාර කළමනාකරු. ඒ කියන්නේ හිමිකරුම කළමනාකරු වෙනවා.
තේරුණාද? එතකොට අයිතියයි කළමනාකරණයයි එක්ක තියෙන ව්‍යාපාර දෙකනේ. ඔයාලා මේක ඉගෙනගෙන තියෙන්න ඕනේ. හොඳේ. මගෙන් ඉගෙන ගත්තා නම් මේවා මම ලස්සනට ඔයාලට කියලා දීලා තියෙනවා. අයිතිය කළමනාකරණය එකක් වෙන්නේ තනි ව්‍යාපාරයි හවුල් ව්‍යාපාරවලයි. මොකද අයිතිකරුවම තමයි කළමනාකරුව වෙන්නේ. හවුල්කරුවම තමයි කළමනාකරණ කටයුතු කරන්නේ. එතකොට දැන් අපිට තේරුම් ගන්න ඕන එක්ක මේ අහන්නේ කේවල ස්වාමි ව්‍යාපාරයක් එක්ක හවුල් ව්‍යාපාරයක්. මොකද ওই දෙකේ තමයි හිමිකරුවයි කළමනාකරුව එකක් වෙන්නේ. ඒක නිගමනය කරන්න පුළුවන් මෙතන අමන්දා ගැන කියනවා. ඒ කියන්නේ වෙන හවුල්කරුව ගැන කියන්නේ නැහැ. එතකොට අමන්දා කියලා කියන්නේ එක තැනැත්තියක් විතරයි. එහෙනම් මේ අයගේ ව්‍යාපාරය ඒක මොකද්ද? කේවල ස්වාමි ව්‍යාපාරය. හරි? එතකොට හිමිකරුවයි කළමනාකරුව එකක් වෙන්නේ. එහෙනම් අමන්දාගේ ව්‍යාපාරය කේවල ස්වාමි ව්‍යාපාරයක් වෙන නිසා. පැහැදිලිද? කේවල ස්වාමි ව්‍යාපාරික ලක්ෂණයක් තමයි අයිතියයි කළමනාකරණය එකක් වීම. නමුත් සමාගම් ගත්තොත් අයිතියයි කළමනාකරණය වෙන්වනේ පවතින්නේ. අයිතිකරුව නැත්තම් කොටස්කරුව වෙනම ඉන්නවා කළමනාකරණ කටයුතු කරන අධ්‍යක්ෂරුපත් කරගන්නවා. නමුත් අමන්දාගේ ව්‍යාපාරය එහෙම නැහැ. ඇයමයි කළමනාකරණය කරන්නේ. එහෙනම් අපි තේරුම් ගන්න ඕනි මේක අමන්දා කියන එක තැනැත්තියක් ගෙනියන නිසාත් හිමිකරණයේ කළමනාකරණයයි එක්කෙනෙක් වන නිසා මේක අනිවාර්යයෙන්ම කේවල ස්වාමි ව්‍යාපාරකෙන් අදහස අරගෙන මේකේ වාසි දෙකක් සහ වාසි දෙකක්. ඒ ඉතුරු ටික ලේසි නේ. එහෙනම් බලන්න මේ කේවල ස්වාමි ව්‍යාපාරවල තියෙන වාසි. හරි. මෙන්න මේවට තමයි ලකුණු දුන්නේ. වාසි දෙකක්. දැන් ප්‍රධාන වාසියත් ඔයාලා වෙන් කළා දන්නවනේ. සියලු ලාභ අයිතිකරු සතු වීම නේ. හරි. එහෙනම් සියලු ලාභ මේ අමන්දා සතු වෙනවා නැත්නම් අයිතිකරු සතු වෙනවා. ඒ වගේ එක්කෙනෙක් ඉන්න නිසා අමන්දාට මේක පහසුවෙන් ආරම්භ කරන්න පුළුවන්. ඒ වගේ අමන්දා විතරක් ඉන්න නිසා කේවල ස්වාමි ව්‍යාපාරවල තියෙන වාසියක් තමයි ස්වාධීන තීරණ ගන්න පුළුවන්. නේ? ඔන්න දෙකක් එතනම තියෙනවනේ. සියලු ලාභ අයිතිකරු සතු වීම, පහසුවෙන් ආරම්භ කළ හැකි වීම, ස්වාධීන තීරණ ගත හැකි වීම. ඒ වගේම ඔයාලා තව ඉගෙන ගත්ත මේ ඕනම මේ වාසියකට ලකුණු දුන්නා. ගනුදෙනු කරුවන් සමග සමීප සම්බන්ධතා පවත්වාගෙන යන්න පුළුවන්. තනි ව්‍යාපාරවලට බලපාන නීති රීති අවම වෙනවා නේද? මේවා තමයි ඔය වාසිය වලින් තියෙන්න ඕනේ. හරි? ඒ වගේම පහසුවෙන් අවසන් කරන්න පුළුවන්. එයාට ඕන වෙලාවක පහසුවෙන් අවසන් කරන්නත් පුළුවන්. හරි? පෞද්ගලික හැකියාව මත දියුණු කරගන්න පුළුවන්. හරි. එහෙනම් ඔන්න වාසි දෙකක්. ඊළඟට අවාසි. අවාසිත වල ඉගෙන ගත්ත කේවල ස්වාමි ව්‍යාපාර ක්‍රමයේ තියෙන අවාසි. ප්‍රධාන අවාසිය තමයි සම්පූර්ණ ලාභ තනියම විඳ දරා ගන්න වෙනවනේ. එතකොට සම්පූර්ණ ලාභ තනියම භුක්ති විඳීම නැත්නම් විඳ දරා ගන්න සිදු වෙනවා. ආයි විශේෂයෙන් කේවල ස්වාමි ව්‍යාපාරයක එක්කෙනෙක් ඉන්නේ. විශාල ප්‍රාග්ධනයක් ගන්න බෑ. ඒසා ප්‍රාග්ධනය සපයා ගැනීමේ දුෂ්කරතා ඇති වෙනවා. නේද? ප්‍රාග්ධනය සපයා ගැනීමේ දුෂ්කරතා ඇති වෙනවා. ඒ වගේම දැන් අයිතිකාරියත හිමිකාරීනෙවනි තීරණ ගන්නේ. ඒතර අයිතිකරු තනියම තීරණ ගන්න නිසා ඒවා අසාර්ථක වෙනවා නේ. ස්වාධීන තීරණ ගන්න පුළුවන් වීම වාසියක්. නමුත් අයිතිකාරී නියමනේ අයිතිකරුම තනියම තීරණ ගන්න නිසා සාර්ථක වීම වෙනකොට අසාර්ථක වීම ඇති වෙන්න පුළුවන්. හරි. තව ඔයාලා දන්නා මොනවද තියෙන්නේ? වගකීම අසීමිතයි. කේවල ස්වාමියාගේ වගකීම අසීමිතයි. නෛතික පුද්ගල භාවයක් නැහැ. අඛණ්ඩ පැවැත්මක් නැහැ නේ. ප්‍රශ්නේ හරියට අල්ලගත්තොත් තීරි පොයින්ට්ස් එක මොනවද කියලා ඒ ටික එනවා. හරි. එහෙනම් අවාසි වල ලකුණු දුන්නේ මෙන්න මේ අවාසි වලින් ඕනම දෙකකට. හරි? අලාභ තනිය විඳ දරා ගැනීමට සිදුවීම, ප්‍රාග්ධනය සපයා ගැනීමේ දුෂ්කරතා, අයිතිකරු විසීම තීරණ ගන්න නිසා ඒව අසාර්ථක විය හැකි වීම, අයිතිකරුගේ අසීමිත වගකීම, අඛණ්ඩ පැවැත්මක් නොමැති වීම, නෛතික පුද්ගල භාවයක් නොමැති වීම, ඒ වගේම ව්‍යාපාරය තවදුරටත් පුළුල් වෙනකොට කළමනාකරණය අපහසු වීම නේද? හරි. එතකොට එතනත් වාසි දෙකකට භාගේ ලකුණයි. හරි. වානක ලකුණු බෙදිලා යන්නේ පුංචි පුංචිවට. හොඳේ. වාසි දෙකකට භාගේ ලකුණයි. අවාසි දෙකකටත් භාගේ ලකුණයි. එතකොට ආ කොටසට ලකුණු 2යි, අයන කොටසට ලකුණු 2යි, මුළු ලකුණු 4යි. ඔහොමයි ගියේ. ඔන්න ඊළඟටත් හිර වෙන තැනක්. දෙවනි කොටස. ඒකත් අයන්නට කැඩෙනවා. අමන්දාගේ ව්‍යාපාරයේ ලක්ෂණ දෙකක්. හරි. ඔය ගිය අවුරුද්දේ රිසල්ට්ස් අඩු වෙන්න මෙන්න මේවා හේතු. හොඳේ. අමන්දාගේ ව්‍යාපාරයේ ලක්ෂණ දෙකක්. දැන් මෙතන අපි ගත්තේ මොනවද? දැන් ඔන්න කේවල ස්වාමි ව්‍යාපාර ලක්ෂණ ගත්තොත් ආයෙ වැරදි. අන්න ඔතන තමයි ප්‍රශ්නේ. ඔය 24 ඔයාලත් උත්තර ලියවනම් මේක බලන අය. හරි. ගොඩක් වෙලාවට කේවල ස්වාමි ව්‍යාපාර ලක්ෂණ ලියවෙන්නේ නැති. ඒක වැරදි. හරි. මෙතන අපි තීරණය කරේ කේවල ස්වාමි ව්‍යාපාර කියලා හිමිකාරණිය කළමනාකරන එකක් වන නිසා. අමන්දාගේ ව්‍යාපාරය කියනකොට සංවිධාන වර්ගය නෙවෙයිනේ. හරි. ඒ නිසා සංවිධාන වර්ගය හරහා එන ලක්ෂණ ගන්න බෑ. කේවල ස්වාමි ව්‍යාපාර ලක්ෂණ ගන්න බෑ. මෙයාගේ ව්‍යාපාරයේ ස්වභාවය, අමන්දාගේ ව්‍යාපාරයේ ස්වභාවය අනුව තමයි ලක්ෂණ දෙකක් අහන්නේ. බලන්න මෙතන ඉඳලා ආපෝ ටිකක් කියවන්න. හරි. උඩ ඉඳලා
හරි. අමන්දා ෂණිකාහාර අලවිසලක හිමිකරුමෙන්ම කලමනාකරු දවේ. මෙන්න වචනේ. මාර්ගගත ක්‍රමය යටතේ තමයි ඇනවුම් බාරගෙන කාබනික ආහාර අලෙවි කරන්නේ. එහෙනම් අම්මන්දාගේ ව්‍යාපාරයේ පළවෙනි ලක්ෂණය තමයි විද්‍යුත් ක්‍රමයට ගනුදෙනු කිරීම. ඔන්න ඕක මේකෙන් තමයි ගන්න ඕනේ. මොකද හැම වෙලෙම බලන්නකෝ අම්මන්දාගේ ව්‍යාපාරය යත්තන්නේ. ඒතර සිද්ධියම උත්තරෙන්න ඕනේ. මම ඒකයි කිව්වේ මුලින්ම පටන් ගන්නකොට අපිට නිදහසක් නැහැ. අපිට ඕන කරුණු ලියන්න. හොඳේ. මෙතනත් අමන්දාගේ ව්‍යාපාරය කියලා තියලා තියෙන නිසා ඒකම ගන්න ඕනේ. ඔන්න එකක් එනං විද්‍යුත් ක්‍රමයට ගනුදෙනු සිදුවීම. නේ? විද්‍යුත් ක්‍රමයට ගනුදෙනු සිදුවීම නැත්නම් විද්‍යුත් ක්‍රමයට ව්‍යාපාරය පවත්වාගෙන යාම. හරි පළවෙනි එක නම් මෙයා ව්‍යාපාරය කරගෙන යන්නේ ගනුදෙනු සිදු කරන්නේ විද්‍යුත් ක්‍රමයට. එකක් විද්‍යුත් ක්‍රමයට ව්‍යාපාරය පවත්වාගෙන යාම. ඊළාට මෙතන වෙනවා මේ හිමිකරුමෙන්ම කලමනාකරුද වේ. නම් ඇයගේ ව්‍යාපාරයේ තියෙන තව විශේෂත්වයක් මොකද්ද? හරි මේක නම් ඉතින් අර කේවල සොයන්පාල පොදුවේ වෙන ලක්ෂණයක් නමුත් මෙතන විශේෂ එක කියලා තියෙනවා නේ. අයිතිකරුම කලමනාකරු වීම. ඔන්න දෙවෙනි ලක්ෂණය. අයිතිකරුම නැත්නම් හිමිකරුම කලමනාකරු වීම. තවත් එකක් මේක ඇතුලේ තියෙනවා. බලන්නකෝ. සෞඛ්‍ය සම්පන්න ආහාර සැපීමට කටයුතු කිරීම. අන්න මෙයාගේ ව්‍යාපාරයේ සුවිශේෂී ලක්ෂණයක් තමයි ඊළඟ එකනේ. සෞඛ්‍ය සම්පන්න ආහාර ද්‍රව්‍ය සැපීම. ඔන්න ඔයගෙන් දෙකට විතරයි ලකුණු දුන්නේ. ඒතකොට මෙයාගේ ස්වභාවය අමන්දගේ ව්‍යාපාරයේ ස්වභාවයෙන් පිළිතුර එන්න ඕනි. හොඳද? එහෙනම් ලක්ෂණ දෙකක් තමයි විද්‍යුත් ක්‍රමයට ව්‍යාපාර පවත්වාගෙන යාම. ඒකක්. ඊට පස්සේ අයිතිකරුම කලමනාකරු වීම. තව අමන්දගේ ව්‍යාපාරයේ සුවිශේෂ ලක්ෂණයක්. ඊළඟට එයා හැම වෙලේම ආහාර සපයන්නේ සෞඛ්‍ය හිතකර ආහාරනේ. සෞඛ්‍යයට හිතකර ආහාර සැපීම. ඔය කරුණු තුනෙන් දෙකකට තමයි හරි ලකුණු දෙකක් දුන්නේ. හරි විද්‍යුත් ක්‍රමයට ව්‍යාපාර පවත්වාගෙන යාම, අයිතිකරුම කලමනාකරු වීම, සෞඛ්‍ය හිතකර ආහාර සැපීම. ඊළඟට අහනවා තව ලස්සන කොටසක් ආයන්න. මම මේ ප්‍රශ්න ක්‍රමයට හරි කැමතියි. මොකද මහන්සියලා වැඩ කරන දක්ෂයට තනක් ලැබෙනවා. හරි? මහන්සියලා වැඩ කරන දක්ෂයට තනක් ලැබෙනවා. කටපාඩම් කර වැලේ වැල් නැතුව ගිහිලා මොනවා හරි කැලි ටිකක් අහුලාගෙන අන්තිමට ඔය කොහොකහැරි තියෙනවා ටිකක් එකතු කරගෙන ගිහිලා විභාගේ කර දරුවෙකුට තනක් නැහැ. ඒකනේ වෙන්න ඕනි. මුලින් ඉඳලා පිළිවෙලකට ලස්සනට වැඩ කරලා හොඳට පේපර්ස් කරලා පහුගිය විභාග ප්‍රශ්න කරලා හොඳට ප්‍රැක්ටිස් කරලා හරි මොනවාට තේරෙන්නේ නැති දේ තියෙනවා ගුරුවරයාගෙන් ප්‍රශ්න කරලා විචාර බුද්ධියෙන් යුතුව කටයුතු කරන ළමයෙකුට මේ ප්‍රශ්න වල තනක් තියෙනවනේ. හරිද? දැන් මට බණින්න එපා හරිද? ඊළඟ දේ බලන්නකෝ. අමන්දාගේ ව්‍යාපාරය. අන්න ආයේ පිටින් ගේන්න බෑ. හොඳේ. හරි මේක ඇතුලේ තියෙන කරුණු වලින්ම ඔයාලා පිළිතුරු ගොඩනංග ගන්න ඕනේ. අමන්දාගේ ව්‍යාපාරය. මෙතන කිව්වේ ලක්ෂණනේ. මේකෙදි කියන්නේ ආර්ථිකයේ පැවැත්මට දායක විය හැකි ආකාර. සරි ආර්ථිකයේ වර්ධනයට සරි. ආර්ථිකය පවත්වාගෙන ගිහලා ඒක ආර්ථිකයේ වර්ධනයක් එන්න ඕනේ. ඒතකොට අමන්දාගේ ව්‍යාපාරය ආර්ථිකයේ වර්ධනයට දායක විය හැකි ආකාර. හරි. එතන අහනවා හතරක්. ඔය මේ පාර එක්සෑම් පේපර් එකේ දකින්න පුළුවන් දෙයක් තමයි දැන් ඉස්සර අයන්න ආයන කියලා කඩපුවාම දෙකක් නේ ගොඩක් කළාට දැන් කලින් ඒවා ගැන දෙක ඇහුවේ. මේකේ කෙලින්ම හතරක් අහනවා. ඒතකොට ලකුණු එන්නේ නැහැ. භාගේ තමයි එන්නේ. දැන් ඔයාලගේ පිළිතුර ගන්න ඕනේ මෙන්න මෙයා සිදු කරන මේ ව්‍යාපාරයේ මේ ලක්ෂණ තියෙන මේ ව්‍යාපාරයේ මෙන්න මේ කොටස විතරයි ගන්න ඕනේ. හරි? ආර්ථිකයේ වර්ධනයට. ඔය වචනේ අල්ලගත්තේ නැත්නම් පිළිතුර හරියට ගන්න බෑ. හරි? ආර්ථිකයේ වර්ධනයට දායක වෙන ආකාර. හරි. ඒතර ඔයාලා දන්නවා මෙතෙන්දී අමන්දගේ ව්‍යාපාරයේ කාබනිකාරාලීකරණයට එක සේවාංශයට ගියානේ. සේවාංශයත් ආර්ථිකයේ ජල ජාතික නිෂ්පාදනය ඇතුළේ තියෙන එක අංශයක්නේ. එහෙනම් එකක් තමයි මොකද්ද? ජල ජාතික නිෂ්පාදිතයට දායක වෙනවා. හරි? ඔන්න එක පිළිතුරක්. ඒක ඔයාලා දන්නවා. ජල ජාතික නිෂ්පාදනයට දායක වෙනවා. ඊට පස්සේ ඇයගේ මේ ව්‍යාපාරයේ පුළුල් වෙනකොට රැකියා අවස්ථා ඇති කරන්න පුළුවන්. ඒ නිසා රැකියා අවස්ථා ඇති කරනවා. හරි? රැකියා අවස්ථා ඇති කරනවා. ඔන්න දැන් දෙකක් එනවා ඈ. එකක් මොන ව්‍යාපාරයක් වුණත් අලවියක් හරිම නිෂ්පාදනයක් කරකවල ජාතික නිෂ්පාදිතයට එකතු වෙනවා. ව්‍යාපාර රැකියා ඇති කරන්න පුළුවන්. නේද? අන්න ඊළඟට බලන්නකෝ. මේ මාර්ගගත ක්‍රමයටයි ප්‍රවිෂ්ඨ වෙලා තියෙනවනේ. හරි? ඒතකොට මේ මාර්ගගත ක්‍රමයට විද්‍යුත් ක්‍රමයට ව්‍යාපාරය ගෙනියන එක ලක්ෂණයකුත් උනා. දැන් බොහෝ ව්‍යාපාර මාර්ගගත ක්‍රමයට යන්නේ නැහෙනි. සාම්ප්‍රදායික වෙළඳසැලක ඉඳලානේ භාණ්ඩ විකුණන්නේ.
ඒතර මාර්ගගත ක්‍රමයට යනවා කියන්නේ නවෝත්පාදනයක් අලුත් දෙයක් නේද? හරි අපේ රටේ මේක අලුත් දෙයක් නේ තාම. හරි වර්ධනය වෙලා යනවා තමයි. ඒ නිසා නවෝත්පාදනයකුත් සිදු වෙනවා. ඔන්න මෙතනින් එන එක තව උත්තරයක්. හරි. නවෝත්පාදනයක් සිදුවීම නැත්නම් නවෝත්පාදන බිහි කිරීමට දායක වීම. හරි ඊට පස්සේ බලන්නකො මේ කාබනික ආහාරනේ හදන්නේ. අන්න බලන්න මෙතනින් හිතලා ගන්න ඕනේ. හොඳේ. කාබනික ආහාර හදනකොට කෘෂි රසායන ද්‍රව්‍ය පරිසරයට හානි කර දේවල් පොහොර වර්ග ඒවා භාවිතා කරන්නේ නැහැ නේ. කාබනික පොහොර ස්වභාවික පලිබෝධනාශක ආදීනේ භාවිතා කරන්නේ. ඒ නිසා පරිසර හිතකාමී වෙනවනේ. අන්න අමන්දාගේ ව්‍යාපාරයේ ජාතිකාර්ථිකට දායක වෙන තව තැනක් තමයි පරිසර හිතකාමී වීම. පරිසර හිතකාමී වීම. බලන්න මේ පිළිතුරු වලින් එන්න ඕනේ හොඳේ. එතකොට සෞඛ්‍ය සම්පන්න කාබනික ආහාර සපයන නිසා මොකද වෙන්නේ? සෞඛ්‍ය සම්පන්න ජාතියක් බිහි කිරීමට දායක වෙනවා. ඒකත් ආර්ථිකයේ වර්ධනයට තියෙන දෙයක්. හරි? හරි. සෞඛ්‍ය සම්පන්න ජාතියක් බිහි කිරීමට දායක වෙනවා. ඒ වගේ මේ ව්‍යාපාරයේ රජයට බදු ගෙවනවා නේ. බදු ගෙවන නිසා රජයට බදු ආදායම් ලැබෙනවා. හරි? එතකොට අහන්නේ ආර්ථිකයේ වර්ධනයට. ආර්ථික වර්ධනය නෙවෙයි ඈ. හරි. ආර්ථිකයේ තියෙන තත්ත්වයට වඩා ආර්ථිකයේ වර්ධනයක් ඇතිවීමට බලපාන හේතු. බලන්න දොර අමන්දාගේ ව්‍යාපාරයෙන්ම එන හේතු තමයි ගන්න ඕනේ. හරි. එහෙනම් ආකාර හතරක්. එකක් ආර්ථිකයේ වර්ධනයට දායක වෙනවා විතරයි. හොඳේ? වෙන පැත්තෙන් ගන්න බෑ. පෞද්ගලික අභිමතාර්ථ පැත්තෙන් පිළිතුරු ගියොත් වැරදි. නේද? ජාතික නිෂ්පාදිතය වර්ධනය කර ගැනීමට දායකත්වය සපයනවා. රැකියා අවස්ථා ඇති කරනවා. නවෝත්පාදන බිහි කිරීමට දායක වෙනවා. රජයට බදු ආදායමක් ලැබෙනවා. නැත්නම් රජයේ බදු ආදායමට දායක වෙනවා. හරි පරිසර හිතකාමී වෙනවා. සෞඛ්‍ය සම්පන්න ජනතාව බිහි කිරීමට දායක වෙනවා. ওই කරුණු 6න් 4ක් තමයි තියෙන්න ඕනේ. එතකොට භාගේ ඒ කරුණු 4ට නැත්නම් ආකාර 4ට ලකුණු 2යි. එතකොට මුළු ලකුණු 4යි. මුළු ලකුණු 4යි. හරි ඊළඟ තුන්වෙනි කොටසදී යනවා පළවෙනි විෂය එකකේ ව්‍යාපාර පරිසරය පැත්තට. හොඳද? ඔයාලා දන්නවා පළවෙනි එකකේ නම මොකද්ද? ව්‍යාපාර පදනම සහ ව්‍යාපාර පරිසරයනේ නේද? එතකොට ඔන්න 1 2 ඒවා මුලට ආවා. හරි. දැන් ඊළඟ කොටසේ ප්‍රශ්න යනවා ව්‍යාපාර පරිසරයට. හරි? එතකොට තුන්වෙනි ප්‍රශ්නේ ආ කොටස. දැන් අපි කොටස් දෙකක් කතා කළානේ. තුන්වෙනි ප්‍රශ්නේ ආ කොටස. ඒකත් කොටස් දෙකකට බෙදෙනවා. ඔයාලා දැන් තේරුම් ගන්න ඔයාලට විනාඩි 35 තුල ව්‍යුහගත ප්‍රශ්නයකට පිළිතුරු ලියන්න වෙනවා. ඔය ගොඩක් අයට කාලය මදිවීම පිළිබඳ ප්‍රශ්න එනවා. ඒසා ටයිම් මැනේජ්මන්ට් තියෙන්න ඕන ගිණුම් කරන විතරක් නෙවෙයි ව්‍යාපාර අධ්‍යයනයට නියමිත කාලය තුල පිළිතුරු ලියන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ ඔක්කොම ඔයාලා හදාගන්න මේ පාර විශේෂයෙන් විභාගයට පෙනී සිටිනවා නම්. ඒ වගේම 2026 විභාගයට පෙනී සිටිනවා නම් ඒත් කල්තපා මේවට සූදානම් වෙන්න. හරි යටින් යන වැඩ පිළිවෙලක ඔයාලා හදාගන්න. හොඳේ? ගුරුවරයා දිහාම බලන් ඉන්නත් එපා. අනික් අය දිහා බලන් ඉන්නත් එපා. ඔයාලටම අනන්නේ වැඩ පිළිවෙලක් හදාගෙන හොඳට හරි ඔයාලගෙම ගන්න වර්ධනයක්. හොඳේ? රයිට්. හරි අහන්නේ මෙහෙමයි. ඉහත සිද්ධිය ආශ්‍රයෙන්. ඒතර අන්න බලන්නකෝ. ඉහත සිද්ධිය කිව්වොත් ආයේ තමන්දගේ ව්‍යාපාරයේම උත්තරේ එන්න ඕනේ. ඔයාලට හිතෙන දේවල් ලියන්න බෑ. හොඳේ? ටිකක් හිතලා හරිද? අමන්දගේ මේ ව්‍යාපාරයේ සිද්ධියව ගන්න ඕනේ. හරි? ඉහත සිද්ධිය ඇසුරෙන් අමන්දාගේ ව්‍යාපාරයට එනම් මේ බලපෑම වෙන්නේ කාටද? මේ අමන්දා ආරම්භ කරපු ව්‍යාපාරයට. හරි? ඉහත සිද්ධිය ඇසුරෙන් අමන්දාගේ ව්‍යාපාරයට බලපෑම් ඇතිවන. ඔන්න දැන් හොඳට අල්ලගන්න වචන ටික. ඉහත සිද්ධිය ආශ්‍රය කරගන්නත් ඕනේ. අමන්දාගේ ව්‍යාපාරයට බලපෑම් ඇතිවන මොනවද කියලා අහනවා. හරි? අහන්නේ ආසන්න පරිසර සාධක දෙකක්. හරි? අමන්දාගේ ව්‍යාපාරයට බලපෑම් ඇතිවන ආසන්න පරිසර සාධක දෙකක් සහ ඊළඟට කියනවා සාර පරිසර සාධක දෙකක්. එහෙනම් ලකුණු දුන්නේ කොහොමද? මේ ආයන්න කොටස හොඳේ. එතකොට මේකට භාගේ ලකුණු 1යි. කරුණු දෙකක් නේ. මෙතනත් භාගේ ලකුණු 1යි. එතකොට ලකුණු 1යි. ඒ අනුව තමයි මුළු ලකුණු දෙකක් හම්බෙන්නේ. එහෙනම් ඉස්සලම බලමු ආසන්න පරිසර සාධක. අභ්‍යන්තර නෙවෙයි හොඳේ. අභ්‍යන්තර නෙවෙයි බාහිර පරිසරයේ කොටස් දෙකනේ. ආසන්න පරිසර සාධකයි සාර පරිසර සාධකයි. හරි? එතකොට අන්න එහෙම යන්නේ. එතකොට ආසන්න පරිසර සාධක දෙකක්. දැන් ඔන්න හොඳට අල්ලගන්න මං කියන දේ. හොඳේ? දැන් ඇය නිෂ්පාදනය කරන්නේ නැහනේ. හරි? අමන්දා ශනික ආහාර අලෙවි සැලක කියලා කියනවනේ. අලෙවි සැලක් නම් කරන්නේ භාණ්ඩ විකිණීමනේ. එතකොට මෙයා ගොවිපලක් පවත්වනවා නිෂ්පාදනය කරනවා කියලා නෑනේ.
ඒතකොට කාබනික ආහාර අලෙවි කරන්න නම් එයා කාගෙන් හරි මේවා ගන්න ඕනේ නේද? ගන්න ඕනේ. එහෙනම් ගන්න ඉන්නේ ආසන්න පරිසරයේ ඉන්න කවුද? සැපයුම් කරුවෝ නේ. අන්න ප්‍රධානම ආසන්න සාධක පරිසර බලවේගයක් තමයි සැපයුම් කරුවෝ. මොකද මෙයා නිෂ්පාදනය කරන්නේ නැත්නම් මේවා ගන්න ඕනේ සැපයුම් කරුවන්ගෙන්. ඒතර ඔයාලගේ පිළිතුර ලස්සන කොටස් වලට කැඩිලෙන්න ඕනේ. ආසන්න පරිසර සාධක. එකක් තමයි සැපයුම් කරුවන්. හරි සැපයුම් කරුවන්. හරි ඊළඟට මේ කාබනික ආහාර අලෙවි කරනවනේ මෙතන. අලෙවි කරනකොට ඒවා මිලදී ගන්න ගනුදෙනු කරුවෝ ඉන්න එපායි. ඒසා ගනුදෙනු කරුවා. ඔන්න දැන් දෙකක් ආවා. හරි මේකේ කිසිම තැනක නිෂ්පාදනයක් ගැන කියලා නැති නිසා නිෂ්පාදකයව සපයන්න ඕනේ නේ. එතකොට සැපයුම් කරුවෝ ඉන්න ඕනේ. එතකොට කාබනික ආහාර අලෙවි කරනකොට මිලදී ගන්න ගනුදෙනු කරුවෝ ඉන්න ඕනේ. දැන් ওই දෙක ඔතනම තියෙනවනේ. ඔයාලට ලකුණ ගන්න පුළුවන්. නමුත් කවුරු හරි තවත් එකක් ලියන්න පුළුවන්. එසා මේකේ තව පිළිතුරේ තවත් එක කරුණක් තිබ්බා. හරි. බලන්නකෝ මේ මැදට යනකොට කියනවා. හරි. එන්න මෙහෙම. විදේශීය වරලත් ආයතන වලින් ඇති උතරගිය. දැන් ඔය ආහාර ද්‍රව්‍ය අලෙවි කරන KFC වගේ ආයතනක් තියෙනවනේ නේද? McDonald's ලා නම් දැන් මේ එනකොට රටේ නීතිමය කටයුත්තක් නිසා වරලත්ලාභියා අධිකරණ යෝගයක් මත නතර කරලා තියෙන්නේ. ඒ නිසා McDonald's ව්‍යාපාරය මේ එනකොට ලංකාවේ සක්‍රිය නැහැ. తాවකාලිකව අක්‍රිය කරලා තියෙන්නේ. ඒකේ වරලත්ලාභියාගේ වෙනසක් වෙන්න ඉස්සරහදී ඉඩ තියෙනවා. නැති වුණොත් ලංකාවෙන් ඒක නැති වෙන්නත් ඉඩ තියෙනවා. දැනට ඒක මතක තියාගන්න. හරි. එතකොට KFC තියෙනවා, Burger King වගේ දේවල් තියෙනවා. ඒවා නම් කාබනික ආහාරම සපයන්නේ නැහැ නේද? නමුත් ආහාර ද්‍රව්‍ය සපයනවනේ. මෙතන මේ වචනෙන්න ඕනි ශනික ආහාර. අන්න ඒකයි. හරි. එතකොට මේ මෙයා කාබනික ආහාර සපයවට මෙයා ඉන්නේ ශනික ආහාර අලෙවිසලක. ශනික ආහාර අලෙවිසලක තමයි ඒවා සපයන්නේ. එතකොට එතනින් කියනවා වරලත් ආයතන වලින් ඇතිව තරගය. එහෙනම් තුන්වෙනුව තරගය කියන්නේ තරග කරුවෝනේ. අන්න මෙතන ඉන්නවා තරග කරුවෝ. ඔන්න තුන් දෙනෙක් ඉන්නවා. හරි සිද්ධියම එන්න ඕනේ. තේරුණා නේද? සිද්ධියම එන්න ඕනේ. හරි. දැන් මෙතන පිළිතුරට එනවද බලන්නකෝ. ආදේශක භාණ්ඩ සපයන්න නෑනේ. එන්නේ නෑ නේ. ඒතර අපි ආසන්න පරිසර ඉගෙන ගත්තා ගනුදෙනු කරුවෝ, සැපයුම් කරුවෝ නේද? තරග කරුවෝ, ආදේශක භාණ්ඩ සපයන්නෝ, විභව ව්‍යාපාරිකයෝ කියලා ඒව ගන්න බෑ. හරි? එහෙනම් මේ සිද්ධිය ඇතුලේ එන තුන් දෙනේ තමයි සැපයුම් කරුවයි, ගනුදෙනු කරුවයි, තරග කරුවන්. ඕකෙන් දෙන්නෙකුට තමයි ලකුණු දුන්නේ. ඒක හරිනේ. ඊළඟට ඒකෙම එන්න ඕනේ සාර්ව පරිසර සාධක නේ. සාර්ව පරිසර සාධක. හරි. එතකොට බලන්න මාර්ගගත ක්‍රමයට තියෙන භාණ්ඩ විකුණන්නේ. එහෙනම් මාර්ගගත ක්‍රමය කියන්නේ ඔන්ලයින් කියන එක. ඒක විද්‍යුත් වාණිජ්‍ය. ඒ කියන්නේ තාක්ෂණයත් එක්ක නේ. එහෙනම් මේ සාර්ව කියන එකට ගැලපෙන්න ඕන එකක් තමයි තාක්ෂණික පරිසරය. තේරුණානේ? ඔන්න එක පිළිතුරක් තමයි තාක්ෂණික පරිසරය. ඔන්න තව එකක් එනවාද? රයිට්. පහලට එනවා. ආර්ථික අස්ථායීතාවය. දැක්කද වචනේ? මේ සිද්ධියෙන් එන්න ඕනේ නේද? ඒතර ආර්ථික අස්ථායීතාවය කියන්නේ ආර්ථික පරිසරයනේ නේ. එහෙනම් තාක්ෂණික පරිසරය තියෙනවා, ආර්ථික පරිසරය තියෙනවා. එහෙනම් ඔන්න එතනම පිළිතුරු දෙකක් තියෙනවා. නේ? තවත් එකක් ගන්න පුළුවන්. දෙකක් ඇව්වට තුනක් තියෙනවා. මෙතන දෙකක් ඇව්වට තුනක් තිබ්බා. මෙතන තාක්ෂණික පරිසරය, ආර්ථික පරිසරය. තවත් එකක් මේ සිද්ධිය ඇතුලේ තියෙනවා. බලන්නකෝ හරියට. මේකේ තව කොහේරි වචනයක් තියෙනවා. ආර්ථික අස්ථායීතාවය එක ගත්තා. වරලත් ආයතන වලින් ඇති වූ තරගයේ තරඟ කරුවෝ සහ ප්ලාස්ටික් ඇසුරුන් සඳහා වූ නීතිමය සීමා. ඒතර ප්ලාස්ටික් ඇසුරුන් සඳහා නීතිමය සීමා එනවා නම් ඒ එන්නේ නෛතික පරිසරයේ. මාර ප්‍රශ්නයක් නේද? හරි. එහෙනම් මෙන්න මේ තුනෙන් දෙකක්. හරි. තාක්ෂණික පරිසරය, ආර්ථික පරිසරය, නෛතික පරිසරය ඕවගෙන් දෙකක්. ඒතර ආසන්න පරිසර සාධක දෙකකට භාගේ ලකුණයි, සාර පරිසර සාධක දෙකකට භාගේ ලකුණයි, ලකුණු දෙකයි අයන්න කොටසට. ඊළඟට යනවා දෙවෙනි විෂය එකකට පනිනවා. හරි. ඔන්න පළවෙනි විෂය එකකේ ප්‍රශ්න තියෙන ඉවර කරලා මේ සිද්ධියම යනවා දෙවෙනි විෂය එකකයට. ඒ තමයි සමාජීය වගකීම සහ ව්‍යාපාර ආචාර ධර්ම. හරි. අමන්දාගේ ව්‍යාපාරය විසින් සමාජය වෙත ඉටු කළ යුතු සමාජීය වගකීම් දෙකක්. හොඳට ප්‍රශ්නේ අල්ලා ගන්න ඕනේ. හොඳේ. සමාජ වගකීම් පාර්ශවයන් 4කට ඉටු වෙනවනේ. අයිතිකරුවෝ, සේවකයෝ, ගනුදෙනුකරුවෝ, සමාජය. දැන් මෙතන පැහැදිලිවම කියනවා ආයෙත් කියනවා අමන්දාගේ ව්‍යාපාරය. ඒකයි සිද්ධියකින් අපිට පිටපනින්න බැරි. හොඳේ. අමන්දාගේ ව්‍යාපාරය විසින් බලන්න හරි ලස්සන ප්‍රශ්නේ දාලා තියෙනවා. සමාජය වෙත ඉටු කළ යුතු සමාජ වගකීම් දෙකක්.
දැන් මට හදින්නේ මේ ප්‍රශ්න අමාරු නෑ හොඳේ ප්‍රශ්න පත්‍රය අමාරු නෑ ඉගෙන ගන්න අයගේ තියෙන ගැටලු නිසා තමයි ලකුණු අඩු වෙන්නේ හොඳේ එතකොට මේ වචනේම ගන්න ඔයාලා සමාජය වෙත ඉටු කළ යුතු සමාජ වගකීම් එතකොට අයිතිකරුවන්ට ඉටු කළ යුතු සමාජ වගකීම් ගැන හිතන්න එපා සේවකයන් වෙනුවෙන් ඉටු කළ යුතු ඒවා ගැනත් හිතන්නම එපා ගනුදෙනුකරුව වෙනුවෙන් ඉටු කළ යුතු ඒවා ගැන හිතන්නත් එපා හරි දැන් ඔයාලට මම පන්ති වල දෙන මේ ලස්සනට කියලා දීලා තියෙනවා සමාජය කිව්වා මේකේ 3 දෙනෙක් ඉන්නවා නේද සමාජයෙන් ප්‍රජාව වෙත ඉටු කළ යුතු දේවලුත් සමාජ වෙත ඉටු කළ යුතු සමාජ වගකීම් ගණයට ගැනෙනවා. රජය වෙනුවෙන් ඉටු කළ යුතු සමාජ වගකීමුත් සමාජයට ගැනෙනවා. ඊළඟ එක දන්නවනේ පරිසරය නේද? එහෙනම් මේකට උදාහරණ එන්න ඕනේ මොනවද? ප්‍රජාව වෙත හරි රජය වෙත ඒ වගේම පරිසරය වෙත ඉටු කළ යුතු වගකීම් වලින් දෙකක්. හරි? බලන්නකෝ ලකුණු දීපු පිළිතුරු මොනවද කියලා? හරි. රැකියා අවස්ථා ජනිත කිරීම. ඒතකොට රැකියා අවස්ථා ජනිත කරන්නේ කවුරු වෙනුවෙන්ද? ප්‍රජාව වෙනුවෙන් සමාජයේ කොටසක්. අපද්‍රව්‍ය කළමනාකරණය පරිසරය අර සමාජයේ පරිසරය වෙනුවෙන් ඉටු කරන්නේ. හරිත නිෂ්පාදන බිහි කිරීම. හරිත නිෂ්පාත බිහි කරන්නේත් පරිසරය වෙනුවෙන්. ප්‍රජා සත්කාර සේවා ඉටු කිරීම. එතකොට ප්‍රජා සත්කාර සේවා ඉටු කිරීම ප්‍රජාව වෙනුවෙන් නේ. පරිසරිතකාමී ලෙස කටයුතු කිරීම. ආය පරිසරය වෙනුවෙන්. රජයට නිසි පරිදි බදු ගෙවීම. නේද? රජය වෙනුවෙන්. එන එතන දෙකයි ඇහුවේ. මෙන්න මේ පිළිතුරු වලින් කරුණු දෙකක්. රැකියා අවස්ථා ජනිත කිරීම, අපද්‍රව්‍ය කළමනාකරණය, හරිත නිෂ්පාත බිහි කිරීම, ප්‍රජා සත්කාර සේවා ඉටු කිරීම, පරිසරිතකාමී ලෙස කටයුතු කිරීම. එතකොට එක කරුණකට ලකුණ ගානේ කරුණු දෙකකට ලකුණු දෙකයි. එතකොට මුළු ලකුණු 4යි. ඔන්න තුන්වෙනි ප්‍රශ්න කොටසත් හරි. ඊළඟට හතරවෙනි ප්‍රශ්න කොටසදී පණිනවා තුන්වෙනි විෂය එකකට. තුන්වෙනි විෂය එක මොකද්ද? රජය සහ ව්‍යාපාර නේ. රජය සහ ව්‍යාපාර වල තියෙනවා පාරිභෝගික ආරක්ෂණය. පාරිභෝගික ආරක්ෂණයට බලපාන නීති යටතේ තියෙනවා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය නේද? එතකොට එතෙන්දි පනත් විදියට තියෙන පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරී පනතෝන් ක්‍රියාත්මක කරනවා. ශ්‍රී ලංකා ප්‍රමිති ආයතන පනත ක්‍රියාත්මක කරනවා. තව ආහාර පනත තියෙනවා. මිනුම් ඒකක ප්‍රමිති සේවා පනත තියෙනවා නේද? ඊට පස්සේ ජාතික ඖෂධ නියාමන අධිකාරී පනත තියෙනවා. අන්නේ පාරිභෝගික ආරක්ෂක තියෙන පනත් වලින් එකක් අරන් තියෙන්නේ. හැබැයි මේකට අමන්දගේ ව්‍යාපාරය කියන්නේ නැහැ. තේරුණා නේද? අන්න මේ කොටසදී විතරක් අමන්දගේ ව්‍යාපාරය කියන එක සම්බන්ධ කරලා නැහැ. හරි? එතන පොදුවේ පිළිතුර ඔයාලට ලියන්න පුළුවන්. හරි? මොකද අමන්දගේ ව්‍යාපාරයට මේක අදාළ නොවෙන නිසා තමයි මෙහෙම කියන්නේ. ශ්‍රී ලංකාවේ ආහාර හරි ඔතට ආහාර සඳහා තියෙන ආහාර පනත නේ ශ්‍රී ලංකාවේ ආහාර ඒකේ තියෙනවා ලේබල් කිරීම හා ප්‍රචාරණය අතර විධිවිධාන දාලා තියෙනවා හරි ලේබල් කිරීම හා ප්‍රචාරණය හරි ඒකට අදාළ පනත 2005 ඒකෙත් තියෙනවා 2005 ආහාර ඇසුරුම් වල ඔන්න වචනේ අල්ල ගන්න ඕන තැන ආහාර ලේබල් කිරීම හා ප්‍රචාරණයේදී 2005 පනත නියෝග තියෙන්නේ ආහාර ඇසුරුම් වල අනිවාර්යයෙන්ම ඇතුළත් කළ යුතු කරුණු. හරි? අනිවාර්යයෙන්ම ආහාර ඇසුරුම් වල අනිවාර්යයෙන්ම ඇතුළත් කළ යුතු කරුණු. කීයක්ද අහන්නේ බලන්නකෝ 4ක්. ඔන්න හිර වෙච්ච තැන. දෙකක් නම් කොහොම හරි ගැට ගහ ගන්න තිබ්බා. නේද? 4ක් නම් කරන්න කිව්වා. දැන් ඔයාලා ඔන්න ප්‍රායෝගික දැනුමින් දන්නවා. ඔයාලා ගන්න ආහාර ද්‍රව්‍යයක් ඔයාලා ගෙදරට ගෙනාවොත් බිස්කට් එකක් ඔය ඕනම දෙයක් නේද? බාහිර ගන්න ආහාර ද්‍රව්‍යයක් නූඩ්ලස් එකක් ඒ ඕන දෙයක් ගෙනාවොත් මේ ආහාර ඇසුරුම් වල තියෙන කරුණු නේද? හරි? හැබැයි ඒක ගන්න ඕනේ මොකෙන්ද? මෙන්න මේ ආහාර පනතෙන් එන නියෝග මත. හරි? මේකේ පැහැදිලිවම කියනවා 2005 ආහාර ලේබල් කිරීමේ සහ ප්‍රචාරණය කිරීමේ නියෝග. හරි? අන්න ඒකන 2005 ආහාර ඇසුරුම් වල එතකොට මතක තියාගන්න ආහාර ඇසුරුම් වල එන්නත් ඕනේ ආහාර පනත යටතේ එන විධිවිධාන එන්නත් ඕනේ දෙකම එකට යන්න ඕනේ හොඳේ ආහාර ඇසුරුම් වල තියෙන්නත් ඕනේ ආහාර ලේබල් කිරීමේ ප්‍රචාරණය කිරීමේ 2005 නියෝග යටතේ තියෙන්නත් ඕනේ දැන් කවුරු හරි ඇසුරුම් වල තියෙන දෙයක් නේ උපරිම සිල්ලර මිල. ඒතර බාණ්ඩේ මිල කියලා ලිව්වනම් මේකේ කෙලිම තිබ්බා මිලට ලකුණු දෙන්න එපා. ගොඩාක් අය ලියනවා නේද ඔක? ඒකට ලකුණු නැහැ. හේතුව මොකද්ද? ආහාර ඇසුරුම් වල තියෙනවා. නමුත් ආහාර පනතෙන් එන එකක් නෙවෙයිනේ. හරි. එතකොට මේකේ කෙලිම කියනවානේ 2005 ආහාර ලේබල් කිරීමේ ප්‍රචාරණ යෝග යටතේ කියලා. එතකොට ඒක වැරදි. මිල එන්නේ මොකක් යටතේ කියන්නේ නේද?
මිල එන්නේ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරී පනත යටතේ. ඒ පනතේ තියෙන විධිවිධානයක් නැත්නම් නියෝගයක් තමයි අලෙවි කරනු ලබන ආහාර ද්‍රව්‍ය තුලේ භාණ්ඩවල මිල සඳහන් කළ යුතුය නේ. ඒතර අලෙවි කරන භාණ්ඩවල මිල සඳහන් කරන්න ඕන නිසා තමයි උපරිම සිල්ලර මිල කියලා තියෙන්නේ. ආවලගෙන් ප්‍රශ්නයක් ඇහුවොත් ඔය ආහාර ඇසුරුන් හෝ ඇසුරුන් වල උපරිම සිල්ලර මිල ලෙස නියම කර ඇත්තේ මිල පාලන පනත යටතේ සඳහන් කර ඇති උපරිම විදිකෝ සමහර අය ඌ කියලා ලියයි. දැන් මිල පාලන පනත ඇත්තෙත් නැහැ. හරි. ඒතර පාරිභෝගික කටයුතු වල අධිකාරී පනතේ උපරිම මිල නියම කළා නැහැ. හරි. මේ ඇසුරුන් වල ඒ වගේ තියෙන්නේ ලකුණු කළ මිල ලකුණු කරන්න කියන නිසා තමයි ඒ කට්ටිය මිල දාන්නේ. ඒ සමයකට මිල ගන්න බෑ. එහෙනම් අනිත් ඔයාලා දන්නවනේ. මොකද්ද? අන්තර්ගත ද්‍රව්‍ය බර ප්‍රමාණය එනවා. නිෂ්පාදකයාගේ රට, නිෂ්පාදකයාගේ නම සහ ලිපිනය, නිෂ්පාදිත දිනය, කල්ලිකුත්තන දිනය, ඔය තියෙන හතර. හරි. අන්න වගේ හතරක් තමයි එන්න ඕනි මිල හැර. එහෙනම් මෙන්න මේ වගේ තියෙන්න ඕන පිළිතුරේ. මොනවද? අඩංගු ද්‍රව්‍ය පිළිබඳ විස්තර නේ. මොනවද මේකේ අන්තර්ගත ද්‍රව්‍යම තියෙනවනේ. අඩංගු ද්‍රව්‍ය පිළිබඳ විස්තර. ඒ වගේම ඔය නිෂ්පාදනයේදී කාණ්ඩ නිෂ්පාදනයක් තියෙනවනේ. වරකට කාණ්ඩයකට වරක් නිෂ්පාදනය කරනවා. ඔයාලා මෙහෙයුම් කලමනක ඉගෙන ගන්නවනේ. හරි. මේ නිෂ්පාදන ක්‍රම නේද? ඇණවුම් මත නිෂ්පාදනය, කාණ්ඩ නිෂ්පාදනය, ප්‍රවාහ නිෂ්පාදනය කියලා. එතකොට නිෂ්පාදනයේ කාණ්ඩ අංකයක් තියෙනවා නම් ඒක නිෂ්පාදිත දිනය, කල්ලිකුත්තන දිනය. හරි. ඊට පස්සේ බර හෝ පරිමාව එකක් තියෙන්න ඕන. හරි. බර හරි පරිමාව ග්‍රෑම්ස් කීයද එහෙම තියෙන්න ඕන නේ. බර පරිමාව. හරි. තව තියෙනවා කරුණු. හරි. තා මෙන්න මේ ඕන එකට ලකුණු දුන්නා. නිෂ්පාදකයාගේ නම සහ ලිපිනය, මාර්ගිකව නිෂ්පාදිත රට, ආයි ගබඩා කිරීමේ උපදෙස් තියෙනවා නම් ඒවා. ඒකේ පැහැදිලිවම කිව්වා මිලට ලකුණු නොදේ. ඒකට හේතුව පැහැදිලිනේ. ආහාර නියෝගයක් නෙවෙයි නේද? එහෙනම් මේ පිළිතුරෙන් ඕන කරුණු හතරක් තමයි හරි. අඩංගු ද්‍රව්‍ය පිළිබඳ විස්තර, නිෂ්පාදන කාණ්ඩාංකයේ තියෙනවා නම් ඒක, කල්ලිකුත්තන දිනය, නිෂ්පාදිත දිනය, බර හෝ පරිමාව, නිෂ්පාදකයාගේ නම හා ලිපිනය, නිෂ්පාත රට, ගබඩා කිරීමේ උපදෙස්. හරි. එතකොට ඒකට භාගේ කරුණු හතරකට ලකුණු 2යි. හරි. ඊළඟට හොඳ ප්‍රශ්නයක්. ඔන්න මම ඉවර කිව්වාට දැන් 13 වෙනි ශ්‍රේණියවත් මේකට එනවා කියලා. හරි. මෙන්න එනවා මාකටිං මැනේජ්මන්ට්. හරි. අලෙවි කළමනාකරණය දැනුමේ මේ ප්‍රශ්නෙට ඇත්තටම උත්තරේ ලියන්න පුළුවන්. ටිකක් හිතුවොත් ඒක නැතත් ලියන්න පුළුවන්. අහන්නේ හරි. ආයෙත් එනවා අමන්දගේ ව්‍යාපාරයට කියලා. හරි. අමන්දගේ ව්‍යාපාරයට කියලා එනවා. ෂණික ආහාර ආගන්න උදට ෂණික ආහාර අලෙවි කරනු ලබන මෙන්න මෙතන මේ වචනේ ආවනේ නේ. මොකද්ද? විදේශීය වරලත් ආයතන හේතුවෙන් කියලා. මෙන්න මේ වචනේ අරන් තිනවා. හරි. ආහාර අලෙවි කරන මෙන්න මේ විදේශීය වරලත් ආයතන. ඔය වරලත් ආයතන කියන්නේ වරලත් ව්‍යාපාරයේ ර්ථේෂණික ආහාර ලංකාවේ අලෙවි කරනවානේ. KFC වගේ ආයතන නේද? ඊට පස්සේ McDonald's දැන් නෑ කිව්වා අපේ ලංකාවේ දැනට මේ වෙනකොට. හරි. නමුත් තව තියෙනවානේ. Pizza Hut වගේ ආයතන, Burger King වගේ ආයතන. අන්නේ ෂණික ආහාර අලෙවි කරනු ලබන හරි. ෂණික ආහාර අලෙවි කරනු ලබන විදේශීය වරලත් ව්‍යාපාර. විදේශීය දේශීය වශයෙන් තියෙනව නෙවෙයි මේ කියන්නේ. ඔය මං කිව්ව විදේශීය වරලත් ව්‍යාපාර. එන්න වචනේ අල්ල ගන්න ඕන තැන. අමන්දාගේ ව්‍යාපාරයේ තරඟකරුවන් ලෙස සැලකීමට. හරි. තරඟකරුවන් ලෙස සැලකීමට හේතු දෙකක්. හරි. එතකොට ෂණික ආහාර අලෙවි කරන විදේශීය වරලත් ව්‍යාපාර තියෙනවා. හරි. එතකොට ඒ කට්ටිය තරඟකරුවන්සේ සැලකීමට හේතු දෙකක්. ඔන්න අපි ආසන්න පරිසරයේදී සාධක බලවේග පහක් තියෙනවානේ. ඒකෙදි තරඟකරුව කියන එක අපි හඳුන්වලා තියෙන්නේ කොහොමද? ව්‍යාපාරය සපයන භාණ්ඩ හා සේවාවලට සමාන වූ නැත්නම් සමජාතීය වූ භාණ්ඩ සපයන්නම් කියලා නේ. තේරුණානේ? ඒතර ආදේශක භාණ්ඩ සපයන්නම් නම් හඳුන්වන්නේ කොහොමද? ව්‍යාපාරය සපයන භාණ්ඩවලට විකල්ප භාණ්ඩ. ඒ කියන්නේ ආදේශක කියන්නේ එතන සමාන නෙවෙයි විකල්ප. බලන්න මෙතන විකල්ප කියලා ඉවොත් උත්තරේ වැරදි. තරඟකරුවලේ සලකන පළවෙනි හේතුව මොකද්ද? අමන්දාගේ ව්‍යාපාරයේ සපයන භාණ්ඩ වලට සමානම භාණ්ඩ සපයන නිසා නේ. ආහාර ද්‍රව්‍යනේ, ෂණික ආහාර ද්‍රව්‍යනේ. එහෙනම් සමාන කියන වචනේ එන්න ඕනේ. සමාන භාණ්ඩ සපයන නිසා. ඊළඟට අපි ඔය අලෙවිකරණයේදී කතා කරනවා ටාගට් මාකට් නැත්නම් ඉලක්ක වෙළඳපොළ. හරි? වෙළඳපොළ සමස්ත වෙළඳපොළ ඛණ්ඩනය කරලා
නිෂ්පාත සපයන්න විශේෂයෙන් තෝරගන්නවා වෙළඳපොළක්. ඒක තමයි ඉලක්ක වෙළඳපොළ. ඒතර අමන්දා තෝරගත්ත ඉලක්ක වෙළඳපොළටම තමයි විදේශීය වරලත් ආයතනත් භාණ්ඩ සපයන්නේ. හේතු දෙක එතනම තියෙනවා නේ. එකක් අමන්දාගේ ව්‍යාපාරය සපයන භාණ්ඩ ආසලට සමාන භාණ්ඩ ආසය සපයන නිසා එකම ඉලක්ක වෙළඳපොළක් විතර භාණ්ඩ සපයන නිසා. හරි. අනේතර මාකටිං මැනේජ්මන්ට් නොලෙජ් එකෙන් එක උත්තරයක් එනවා ලස්සනට. එහෙනම් පිළිතුරු දෙක වෙන්න ඕනේ මොකද්ද? හරි සමාන භාණ්ඩ අලෙවි කරන නිසා. හරිද? අමන්දාගේ ව්‍යාපාරය අලෙවි කරන භාණ්ඩ වලට සමාන භාණ්ඩ අලෙවි කරන නිසා. ඒ වගේම එක හා සමාන ඉලක්ක වෙළඳපළක් තුල ක්‍රියාත්මක වන නිසා. නැත්නම් එකම ඉලක්ක වෙළඳපළක් තුල ක්‍රියාත්මක වන නිසා. හරි? ඒක කවුරු හරි තව ඒකට අමතරව ඉලක්කගත වෙළඳපොළ කොටසට ඇතුල් වීම කියලා තියෙනවා නම් ඒකත් හරි. මොකද මේ දෙකම ඉලක්ක වෙළඳපොළනේ. එනවනේ මේන් පොයින්ට්ස් එක මොකද්ද? සමාන භාණ්ඩ අලෙවි කරන නිසා, සමාන ඉලක්ක වෙළඳපළක් තුල ක්‍රියාත්මක වන නිසා. හරි? ඒකට කෙලින්ම ලකුණු දෙකයි. ඒතර මුළු ලකුණු 5යි. මුළු ලකුණු 4යි. දැන් බලන්නකෝ ඔයාලා මේකට උත්තර ලිව්වා නම් කොහෙද වැරදෙන්නේ කියලා. හරි? ඉතින් ලකුණු 2 3ක් අහිමි වෙලා ගියොත් ඔය විදිහට ගියොත් ඉතින් අර ඒකක් බලාපොරොත්තු වෙනකොට B එකකින් සනසෙන්න වෙනවා නේද? හරි? අන්තිම කොටසට යමු. හොඳේ? රයිට්. 5. අහිමි වූ විකුණු. හරි? ඒකත් අයන්න ආයන කියලා කැඩෙනවා. හරි? ඔන්න ඔයාලා හොඳට කාලය කළමනාකරණය කරගන්න ඉගෙන ගන්න. හොඳද? ටයිම් කරලා හොඳට පේපර්ස් ලියලා පුරුදු වෙන්න. හරි? රයිට්. එතකොට අහිමි වූ විකුණු. දැන් මෙතන අගටම ගිහිල්ලා බලන්න මේ මුළු ඡේදයම ගත්තානේ. එක එක වාක්‍ය ඔක්කොම ගත්තා. ආහාරවල විකුණුම් පරිමාව අඩු වුණානේ හේතු කීපයක් නිසා නේද? එතකොට මෙයාගේ විකුණුම් අහිමි වුණා. ඔන්න ආයෙත් මාකටිං මැනේජ්මන්ට් එනවා. හොඳේ? අහිමි වූ විකුණුම් වර්ධනය කර ගැනීම සඳහා අමන්දාට ක්‍රියාත්මක කළ හැකි උපාය මාර්ග දෙකක්. හරි මේක දැන් සාමාන්‍ය අවබෝධයෙන් ලියන්න පුළුවන් අලෙවි කළමනාකරන දැනුමෙන් හොඳටම ලියන්න පුළුවන්. අහිමි වූ විකුණුම් නැවත වර්ධනය කර ගන්න. හරි හොඳ ප්‍රශ්නයක් මේක. අහිමි වූ විකුණුම් යථා තත්ත්වයට පත් කිරීම සඳහා අමන්දාට ක්‍රියාත්මක කළ හැකි උපාය මාර්ග දෙකක් අහන්නේ. හරි උපාය මාර්ග දෙකක් යෝජනා කරන්න. ඒ කියන්නේ ඔයාලට ඉදිරිපත් කරන්න කියලා කියනවා. දැන් එකක් තමයි තව දුරටත් ගුණාත්මක තත්ත්වයෙන් ඉහළ නිෂ්පාත මිලදී ගැන අලෙවි කරන්න ඕනේ. හරි විකුණුම් අඩු වුණා නම් ඒකට මුහුණ දෙන්න තියෙන එකක් තමයි මෙයා අරගෙන අලෙවි කරන්නේ සෞඛ්‍ය සම්පන්න ආහාර තමයි. නමුත් තව දුරටත් ඉහළ ගුණත්වය යුතු ආහාර මිලදී ගැන අලෙවි කිරීම. ඔන්න එක පිළිතුරක් අවශ්‍ය නම් නෝට් කරගන්න පොඩ්ඩක්. ගුණත්වයෙන් ඉහළ නිෂ්පාදිත මිලදී ගැන අලෙවි කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම. ගුණත්වයෙන් ඉහළ නිෂ්පාදිත මිලදී ගැන අලෙවි කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම. ගුණත්වයෙන් ඉහළ නිෂ්පාදිත මිලදී ගැන අලෙවි කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම. තව එකක් වල නිකම් හිතා ගන්න පුළුවන් නේ. විකුණුම් වැඩි කරන්න නම් මිල අඩු කරන්න ඕන නේ. අනිසා මිල අඩු කිරීම සඳහා ක්‍රියාමාර්ග ගැනීම. ඔන්න පිළිතුරු දෙකක් එතන තියෙනවා. මිල අඩු කිරීමට. ඒ කියන්නේ කාට වඩාද? තරඟකරුවන්ට වඩා. හරි? එතකොට ඒ කට්ටියගේ මිලට වඩා අඩු වුණොත් විකුණුම් යථා තත්ත්වයට පත් කරගන්න පුළුවන්. අයි අතන කිව්වනේ විදේශීය වරලත් ව්‍යාපාරය ඇති තරඟය කියලා. ඒකට මුහුණ දෙන්න නම් තරඟකරුවන්ට වඩා අඩු මිලක් යටතේ භාණ්ඩ සැපීම. හරි? එන තව එකක් තමයි තරඟකරුවන්ට වඩා අඩු මිලක් අය කිරීම. තරඟකරුවන්ට වඩා අඩු මිලක් අය කිරීම. ඒ වගේම මේකටම තව දෙයක් එකතු වෙනවා. මොකක්ද දන්නවද? දැන් මේ ෂණික ආහාර සපයන මේ වරලත් ආයතන වලින් හොඳ සේවාවක් සපයනෝනේ. නේ විදේශීය වරලත් ආයතන හොඳ සේවාවක් සපයනවා. එන එකට මුහුණ දෙන්න නම් ඒ විදේශීය තරඟකරුවන්ගේ නිෂ්පාත වලට වඩා අඩු මිලක් නියම කරන්නත් ඕනේ. හරි හොඳ සේවාවක් සපයන්න ඕනේ. ඒකට අපි කියනවා කාර්යක්ෂම සේවාවක් සැපයුව නැත්නම් සේවා පහසුකම් ඉහළ මට්ටමක තියාගන්න ඕන. ඔය දෙකම ගත්තාම කරුණක් ගන්න පුළුවන්. තරඟකරුවන්ට වඩා අඩු මිලක් අය කිරීම සහ තරඟකරුවන්ට වඩා අඩු මිලක් අය කිරීම සහ ඉහළ සේවා පහසුකම් සැපීම. තරඟකරුවන්ට වඩා අඩු මිලක් අය කිරීම සහ ඉහළ සේවා පහසුකම් සැපීම. හරි. ඒ වගේ මේ තරඟයට මුහුණ දෙන්න නම් තව එකක් තමයි විශේෂඥතාවය ලැබූ සුහදශීලී ආචාරශීලී සේවකයන් යොදා ගන්න ඕන. ඒක ඉතාම වැදගත් නේද? පාරිභෝගික ආකර්ෂණය කරගන්න. විශේෂඥතාවය ලැබූ සුහද ආචාරශීලී සේවකයන් යොදා ගැනීම. හරි? දැන් ඕක එන්නේ කොහොමද කියලාත් මම ඔයාලට පොඩ්ඩක් මතක් කරන්නම්. හොඳේ? රයිට්. දැන් ඔය
භාණ්ඩ අලෙවිකරණ මිශ්‍රය විචල්යන් හතරක් තියෙනවා. ඒකට කියනවා 4PS. හරි? 4PS. නිෂ්පාදිතය නැත්නම් ප්‍රොඩක්ට්, ප්‍රයිස්, මිල, ප්ලේස් ස්ථානය බෙදා හැරීම, ප්‍රොමෝෂන්ස් ඒ කියන්නේ ප්‍රවර්ධනය. නව සේවා අලෙවිකරණ මිශ්‍රයේදී 4PS මදි නිසා මේකට එකතු වෙනවා තව 3PS. හරි? ඕක අපි අලෙවිකරණදී ඉගෙන ගන්නවා. හරි? බලන්නකෝ මේ නොලෙජ් එක තමයි මේ ඇහුවේ. හොඳේ. සේවා සපයන ආයතන සඳහා තියෙන අලෙවිකරණ මිශ්‍රය 7PS. හරි දැන් තමයි මම කියව 4PS වලට අමතරව 3PS එකතු වෙනවා. ඒ තමයි people. ඒ තමයි විශේෂඥ සේවකයන්. ඔන්න එහෙනම් දැන් මෙතෙන්දි කරන්න පුළුවන් එක දෙයක් තමයි විශේෂඥ පුහුණුව ලැබූ නේද? විශේෂඥ පුහුණුව ලැබූ සෝදශීලී සේවකයෝ යොදා ගන්නවා. හරි? හරි. ඒ තමයි people. ඊළඟට place. හරි? sorry මේ place කියන එක මෙතෙන් ආවනේ. ඊළඟට එනවා physical environment. මේ තුනෙන් එකක්. physical environment භෞතික වටපිටාව. අන්න එතකොට පිරිසිදු නේද? පිරිසිදු පහසුකම් සහිත වටපිටාවක් මේ අලෙවිසැලේ නිර්මාණය කරනවා. දැක්කනේ? හරි? එතකොට විශේෂඥතාවයේ තියෙන සුවදශීලී ආචාර මේ යොදා ගන්න සේවක මණ්ඩලයක්. හරි? ඒ කියන්නේ people කියන එක කියන්නේ. හරි? ඔක ඉතින් තව එහාට ගැඹුරට යන එකක් මම සරල මෙතෙන්දි උත්තරයට එන විදිය කිව්වේ හොඳේ. ඊට පස්සේ physical environment කියන්නේ භෞතික වටපිටාව. එහෙනම් පිරිසිදු ප්‍රසන්න පරිසරයක් නිර්මාණය කිරීම. ඊළඟට තියෙනවා process කියලා. ඒ තමයි ක්‍රියාවලිය. දැන් ආපනශාලා සේවාවක මනා ක්‍රියාවලියක් ගෙනියන්න ඕනේ. ආහාර ද්‍රව්‍ය අලෙවි කිරීමේ ඉඳලා නේද? ඒ සේවය ලබා දීලා මුදල් අය කරගන්නකම් ක්‍රියාවලිය. ඔන්න ඔය කරුණු තුනත් ඕකෙන් බලාපොරොත්තු වෙනවා. ඒතකොට දැන් ඔයාලට තේරෙනවද පළවෙනි case study question එක ඇතුලේ හරි ඔයාලා ඉදිරියේදී ඉගෙන ගන්න 13 වෙනි ශ්‍රේණියේදී ඉගෙන ගන්න. හරි? මාකටිං මැනේජ්මන්ට් වල ආන සිද්ධාන්ත කරුණුත් එකතු කරා කියලා. ඔන්න මේ පිළිතුරු ඔක්කොම එන්නේ මාකටිං මැනේජ්මන්ට් ඉගෙන ගත්තට පස්සේ ඔයාලට ලියන්න පුළුවන් පිළිතුරු. හරි ඒ තමයි විශේෂඥතාවය ලැබූ සුවද ආචාරශීලී සේවකයන් යොදා ගැනීම. ඔන්න තව එකක් තමයි ගනුදෙනුකරුවන්ට ඉහළ අගයක් ලබා දීම සඳහා සේවා සපයන ආයතනයේ පරිසරය වටපිටාව නිර්මාණය කිරීම. physical environment කියන එක. ගනුදෙනුකරුට ඉහළ අගයක් ලබා දීම සඳහා ගනුදෙනුකරුට ඉහළ අගයක් ලබා දීම සඳහා සේවා සපයන ස්ථානයේ පරිසරය හා වටපිටාව නිර්මාණය කිරීම. ඊළඟට අර process කියන එක සේවා සැපීමට අදාළ මෙහෙයුම් පද්ධතියක් ක්‍රියාත්මක කිරීම. සේවා සැපීමට අදාළ මෙහෙයුම් පද්ධතියක්. හරි? සේවා සැපීමට අදාළ මෙහෙයුම් පද්ධතියක් අලෙවියෙන් පසු සේවාත් සපයනවා නේ. ඒතර ආහාරවල ගැටලු එහෙම තියෙනවා නම් ඒකට පස්සේ විසඳුම් ලබා දෙන්න ඕනි. සේවා සැපීමට යෝග්‍ය මෙහෙයුම් පද්ධතියක් අලෙවියෙන් පසු සේවා සැපීමට කටයුතු කිරීම. ඊළඟට අර 4PS වල තියෙනනේ ප්‍රවර්ධනය. විකුණු යථා තත්ත්වයට පත් කරන්න නම් ප්‍රවර්ධන කටයුතු පුළුල් කරන්න ඕනේ. එහෙනම් තව එකක් තමයි අලෙවි ප්‍රවර්ධන කටයුතු. අලෙවි ප්‍රවර්ධන කටයුතු. එහෙනම් දෙකක් නෙහුවේ. එකක් තමයි ගුණත්වයෙන් ඉහළ නිෂ්පාදිත මිලදී ගැන අලෙවි කිරීමට ක්‍රියාමාර්ග ගැනීම. ඊට පස්සේ දෙක තරඟකරුවන්ට වඩා අඩු මිලක් අය කිරීම සහ ඉහළ සේවා පහසුකම් සැපීම. හරි? ඊට පස්සේ විශේෂඥතාවය ලැබූ සුහදශීලී ආචාරශීලී සේවකයෝ නේ. සුහදශීලී ආචාරශීලී සේවකයන් යොදා ගැනීම. ගනුදෙනුකරුට ඉහළ අගයක් ලබා දීම සඳහා සේවා සපයන පරිසරය වටපිටාව නිර්මාණය කිරීම. සේවා සැපීමට යෝග්‍ය මෙහෙයුම් පද්ධතියක් අලෙවි පසු සේවා සැපීම. ඒකේ ආ කොටස. හරි. එහෙනම් ඔය ටික පොඩ්ඩක් නෝට් කරගන්න පිළිතුරු අවශ්‍ය නම්. හොඳේ. මට ඔයාලට ඕනුනේ මේ ප්‍රශ්න එන විදිය සහ ඒක කොහොමද පැහැදිලි කරන්නේ කියලා. ඒක හොඳට පැහැදිලි කරලා දෙන්න. හරි මම ඔයාලට මේකේ ප්‍රශ්න ටික දාලා තියෙනවා. හරි? එතකොට ඒ ප්‍රශ්න ටික දාලා තියෙනවා. එතකොට ප්‍රශ්න පත්‍රය බලලා පිළිතුරු ටික ලියන්න. මේකේ මේ අග කොටසේ පොඩි printing mistake එකක් තියෙනවා. මම ඒක හදලා තියන්නම්. හරි? right. එතකොට මට ඔයාලට කියන්න උත්සාහ කරේ සිද්ධිය අධ්‍යයන ප්‍රශ්න සාමාන්‍ය විදිහට ලියන්න බෑ කියන එක. තේරුණා නේද? සිද්ධිය අධ්‍යයන ප්‍රශ්න සාමාන්‍ය විදිහට පිළිතුරු ලියන්න බෑ. දැන් ඔයාලට තේරුණා සිද්ධිය ආශ්‍රිතව ප්‍රශ්නයකට පිළිතුරක් අහපුවම හරිද? ඔයාලා හොඳට ওই ප්‍රශ්න තේරුම් අරන් බලන්න. හොඳේ? අනික් ප්‍රශ්නත් ওই විදිහට බලන්නකො විස්තරට එනකම් ඔය ගොඩක් තියෙනවා. ඉහත සිද්ධිය ඇසුරෙන් කීකේ වචනේ ඇති. හරි? ඒතර ඉහත සිද්ධිය ඇසුරෙන් එම කිව්වොත් ඒවා
සිද්ධියම ගන්න ඕනේ. වෙන කොහෙන්වත් ගන්න උත්සාහ කරන්න එපා. හරි? රයිට්. ඊළඟට මම කියන්න අර ප්‍රශ්නෙත් හරි? හරි. අයන්න ආයන කියලා එකක් තියෙනවා. දැන් මම කියන එක. හරි. අයන්න ආයන්න. සේවකයන්ගේ සේවය නතර කිරීම මෙම ආයතනයේ මෙම ව්‍යාපාරයේ සේවයේ නියුතු සේවකයන්ට බලපාන ආකාරය විස්තර කරන්න. හරි? එතකොට දැන් මෙතන කිව්වනේ සමහර සේවකයන්ගේ සේවය නතර කිරීමට තීරණය කළා කියලා. තේරුණාද? හරි? සමහර සේවකයන්ගේ සේවය නතර කිරීමට තීරණය කළාලු. මෙන්න මේකේ පිළිතුර මාර විදියට සීමා කරලා අහලා තියෙන්නේ. හොඳේ? ඒ කියන්නේ ඔයාලගේ වැරදි ප්‍රවේශයක් අරගෙන වැරදි පැත්තකට ගියොත් පිළිතුරට ලකුණු නැත. මේන්නේ මානව සම්පත් කළමනාකරණය. මරුනේ. අලෙවි කළමනාකරණයත් පළවෙනි ප්‍රශ්න ඇතුළට දැම්මා. මානව සම්පත් කළමනාකරණයක් දැම්මා. මම ඒක වලට පුන කියන්නේ BS වල කවදාකවත් ජීවිතේට ගෙස් කරන්න එපා. හරි? කවුරු හරි අනුමාන ප්‍රශ්න කියලා කරනවා නම් ඒක ප්‍රෝඩාවක්. මම බය නැතුව කියනවා. හරි? අනුමාන ප්‍රශ්න කියනවා ප්‍රෝඩාවක්. හරිද? එහෙම කරන්න බැරි විදිහට තමයි ප්‍රශ්න පත්‍රය හැදෙන්නේ. හරි? මම ජීවිතේට විභාගයක් ඉටු කරලා සම්මන්ත්‍රණ කරලා ඔයාලගෙන් සල්ලි ගන්න නැහැ නේ. සමහර ළමයි කියව සල්ලි ගන්න නැහැ නේ. හරි? ඕනනම් හංසයා දියන් කිරි වෙන් කර ගන්නාසේ කියලා ඔයගේ ප්‍රෝඩාකාරී වැඩ කරන්න බෑ. එහෙම කරන්න බෑ. මම හොඳට මේ සබ්ජෙක්ට් එක ගැන දන්න නිසා. හරි? සා පේපර් ස්ට්‍රක්චර් එක මම හොඳටම දන්න නිසායි මේ කියන්නේ. හරි? කෙලින්ම බලන්නේ A to Z knowledge එක. අන්න ඒක විතරක් අමතක කරන්න එපා. හොඳේ? පළවෙනි එකේ ඉඳලා 18 වෙනි එකක දක්වා පූර්ණ විෂය අවබෝධය තමයි මනින්නේ. ඕක හිඩස් තියාගෙන ගියොත් ඔයාලට උපරිම ප්‍රතිඵලයක් ගන්න බෑ. හරි? ඉතින් හිඩස් තියාගෙන යන දරුවෝ තමයි ලංකාවේ වැඩියෙන් ඉන්නේ. එතකොට රිසල්ට්ස් බලාපොරොත්තු මට්ටමට එන්නේ නැති එක හරි සාධාරණයි. හරි? ඔන්න අන්තිම කොටස. සේවකයන්ගේ සේවය නතර කරලීම. හරි? හොඳට මේ වචන ටික අල්ලගන්න ඈ. මේක තමයි සක්‍රීය පදය. හරි? මම ඔයාලට අද මේ ප්‍රශ්න රටා එක වෙනම පැහැදිලි කරන්න උත්සාහ කරේ නෑ. හරි? මේක හිමීන්සරේ පිළිවෙලට කරන්න ඕන වැඩක්. හරි? එනිසා මගේ එම් එක උනේ හරි කේන්ද්‍රගත කරේ කේස් ස්ටඩි ක්වෙක්සස් වලට කොහොමද පිළිතුරු හරියාකාරව අපි ලියන්නේ කියන එක. නම් මෙතනත් අපි ඒකෙම බලමු. හරි? සේවකයන්ගේ සේවය නතර කළොත්. දැන් මේ ව්‍යාපාරයේම තීරණය කළ නැකට සමහර සේවකයන්ගේ සේවය නවතාලීමට තීරණය කළාය. සේවකයන්ගේ සේවය නතර කිරීම. හරි? ඔන්න දැන් ප්‍රශ්නේ හරියට අල්ලගත්තේ නැත්නම් උත්තරේ වරදින තැනක් මම කියන්නද? මෙන්න මෙහෙමයි ඇහුවේ. ව්‍යාපාරයේ සේවයේ නියුතු. ඔන්න ඕක හයිලයිට් කරලා ඔයාලා අල්ලගෙන පිළිතුරු ලියන්න ඕන. ඒ කියන්නේ දැනට මේ ව්‍යාපාරයේ සේවය කරන අයට බලපාන්නේ කොහොමද? තේරුණාද? සේවයේ නියුතු. එතකොට මේ දැනට ඉන්න සේවකයන්ගේ පැත්තෙන් එන ඒවා තමයි අහන්නේ. හරි? සේවයේ නියුතු සේවකයන්ට බලපාන ආකාරය විස්තර කරන්න. හරි? එතකොට ඒකේ තිබුණා ලකුණු දෙනකොට විස්තර කරන්න කිව්වොත් ඔයාලා දන්නවා කරුණු ටික හරියට ඇතුළත් කරලා විස්තර කරන්න ඕනි. හරි? එතකොට ඒකේ විස්තර කරන්න කිව්වම කරුණු ගානක් අහලා නැහෙනි. හොඳට තේරුම් ගන්න. හරි මම ඔයාලට එක පැටර්න් එකකුත් දැන් මෙතනදි කියලා දෙන්නම්. විස්තර කරන්න කියලා කරුණු ගානක් අහලා නැත්නම් ඡේදයක් ඇසුරින් කීලු කරුණු අන්තර්ගත කරලා විස්තර කරන්න. එතකොට සේවකයන්ගේ සේවය නතර කිරීමට තීරණය කළොත් ව්‍යාපාරයේ දැනට සේවයේ නියුතු අයට බලපාන විදිය. හරි? අපි HRM වලදී ඉගෙන ගන්නවා සේවය නතර කිරීම කියන්නේ එකක්. හරි? සේවය නතර කිරීම කියන්නේ එකක්. හරි? සේවයෙන් ඉවත් කිරීම කියන්නේ තව එකක්. හරි? ඉතින් ඒ knowledge එකත් මෙතෙන්දී ඕන මට. ඒක කියන්නේ ගොත් HRM මතෙන් දුගන්නන්න වෙනවා. හොඳේ? හරි. එතකොට සේවකයන්ගේ සේවය නතර කිරීම දැනට සිටින සේවකයන්ට බලපාන්නේ කොහොමද? පළවෙනි එක මොකද්ද? සේවක හිතනවා අපිටත් සේවය නතර වෙයිද දන්නේ නැහැ. එහෙනම් සේවකයන්ගේ අභිප්‍රේරණය අඩු වෙනවා. නැත්නම් සේවකයන් අභිප්‍රේරණය නොවීම. දැනට ඉන්න ව්‍යාපාරයේ සේවය නියුතු සේවකයන්ට. ඔන්න එහෙනම් ඒක නිසා ඒකට ගැළපෙන උත්තරේ එන්න ඕනේ එකක්. මේ ඡේදය ඇතුලේ එන්න ඕනේ මෙන්න මේවා. හරි? මෙවැනි තීරණය නිසා සේවකයන් අභිප්‍රේරණය නොවීමේ අවදානමක් ඇත නේද? සේවකයන් අභිප්‍රේරණය නොවීමේ අවදානමක් ඇත. ඒ වගේම සේවක කැපවීම අඩු විය හැක. මේ කරුණු හතරක් පිළිතුරට එන්න ඕනේ. හරි? ඒකට තමයි ලකුණු ටික දුන්නේ. හරි මේ තීරණය නිසා සේවකයන් අභිප්‍රේරණය නොවීමේ අවදානමක් ඇත. සේවකයන්ගේ කැපවීම අඩු විය හැක නේද? සේවකයන්ගේ කැපවීම අඩු විය හැක. ඒ නිසා මොකද වෙන්නේ? සේවක හරියට වැඩ කරන්නේ නැහනේ. ඒතර සේවකයන්ගේ කාර්යඵල අඩු වීමක් සිදුවේ. හරි? සේවකයෝ කරන කාර්යභාරය අනිවාර්යෙන් අඩු වෙනවා. උන් අභිප්‍රේරණය වෙලා නැහැ. කැපවීමත් අඩු වෙනවා. සේවකයන්ගේ කාර්යඵල අඩු වේ. හරි? ඒ වගේම රැකියාව පිළිබඳ අවිනිශ්චිත තත්ත්වයකට සේවකයෝපත් වේ. සේවයේ නියුතු සේවකයන්ට මේ එනිසා රැකියාවේ අවිනිශ්චිත තත්ත්වයක් උදා වේ. හරි තව මොනවද වෙන්නේ බලන්නකෝ.
ඉච්ඡා බංගත්වයටපත් වෙනවා නේ. මේක ඉඳලා වැඩක් තියනවද නැද්ද කියලා ඕක හිතනවා. ඉච්ඡා බංගත්වයටපත් වෙනවා. ඒ වගේම රැකියා පීඩනය වැඩි වෙනවා. හරි මේ අස් කරපු අය නෙවෙයි. අන්න ඔතන තමයි ප්‍රශ්නේ. තේරුණාද? නතර කරන්න තීරණය කළාම නතර කරපු අයට ඇති වෙන බලපෑම නෙවෙයි ඇහුවේ. දැනට ව්‍යාපාරයේ සේවයේ නියුතු සේවකයන්ට ඇතිවන බලපෑම. එන ඔයාලගේ ඡේදයක් ඇතුලේ පිළිතුර පැහැදිලි වෙන්න ඕනේ. මෙන්න මේ මේන් පොයින්ට්ස් එක තියෙන්න ඕනේ. සේවකයන් අභිප්‍රේරණය නොවීම. කැපවීම අඩුවීම. හරි? කැපවීම අඩුවීම. සේවකයන්ගේ කාර්යඵල අඩුවීම. සේවකයන්ගේ කාර්යඵල අඩුවීම. ඉච්ඡා බංගත්වයටපත් වෙනවා. හරි දැනට ඉන්න සේවක ඉච්ඡා බංගත්වයටපත් වීම. රැකියාවේ අවිනිශ්චිත තත්ත්වයක් ඇතිවීම. රැකියාව අවිනිශ්චිත තත්ත්වයක් ඇතිවීම. දැනට රැඳී සිටින සේවකයන්ගේ රැකියා පීඩනය වැඩි වීම. හොඳයි. මං හිතනවා ඔයාලට අද මේකෙන් පොඩි දෙයක් හරි ඉගෙන ගන්න ලැබුණායි කියලා. එහෙම වුණා නම් මං ගොඩාක් සන්තෝෂ වෙනවා. හරි? ඔයාලගේ වැරදීන් අතපසින් තිබුණා නම් ඒවා මග අරගෙන සිද්ධියෙන් කරුණු උකාගෙන සිද්ධියක් තියෙන ප්‍රශ්නයකට පිළිතුරු ලියන්නේ කොහොමද කියන එක ඔයාලට කියලා දෙන්න මේ යොදාගත්තේ 2024 විභාග ප්‍රශ්න පත්‍රයේ පළවෙනි ප්‍රශ්නය. මම ලබන සතිය ඔයාලට පිළිතුරු සාකච්ඡාව දාන්නම්. පළවෙනි ප්‍රශ්න ටික අපි ඉවර කළෙමු. 2023 නේ. හරි? ඒකනේ 24 විභාග ප්‍රශ්න අපි කතා කළේ. එතකොට 23 22 21 20 ඔහොම යන්. හරි? ඊට කලින් ප්‍රශ්න පත්‍රයේ පිළිතුරු අපි ඊළඟ දවසේ සාකච්ඡා කරමු.